හොඳයි. අයබෝන්. ඉතින් අපේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දුවල පුතාලා වෙනුවෙන් අපි ගණන් හදවන පන්තියේ විදිහට චූටි උපකාරයක් කරන්නයි මේ වෙලාවෙ ඉන්නේ. ඒවා දන්නා පුතේ වාගේ එක පත්‍රයේ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙන්නේ ගණිත ගැටලු සම්බන්ධව කියලා. ඉතින් අපි ඔයගලන්ට එක පත්‍රයක් ලබා දීලා තිබ්බා. ඒකට පිළිතුරු අපේක්ෂාවෙන් අපිට මැසේජ් එකක් දාලා තිබ්බ දරුවෝ හිටියා. ඒ දරුවෝ වෙනුවෙන් අපි මෙන්න මේ වීඩියෝ එක ගේන්නේ. හරි. එහෙනම් අපි ඉතින් වැඩි වෙලාවක් ගන්නෙ නැතුව අපේ ප්‍රශ්න පත්‍රයට යමු. හොඳයි. හැමෝලඟම ඇතිනේ පේපර් එක. හරි. පේපර් එක නැති දරුවෝ කවුරු හරි ඉන්නවා නම් ඒ පේපර් එක හොයාගන්න පුළුවන්. ඒ පේපර් එක ලබා ගන්න පුළුවන්. පේපර් එක ලබා ගන්න අවශ්‍ය දුරකථන අංකයකුත් මම දාන්නම් මේකේ. පාඩ මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා 0777යි 28යි 7යි 75 මෙන්න මේ දුරකථන අංකයෙන් වල මේක PDF එක ගන්න පුළුවන්. හරි. ඒ වගේම මේ තව මේක දෙන්න හම්බෙලා කරලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න නැතුව පේපර් එක කරලා ඊට පස්සේ අපි උත්තර බලමු. හරි. ඉතින් මේ හොඳයි පසුබිම් චූටි අඳුරු ගතියක් ඇති. ඒක වැඩි ගණන් ගන්න එපා. අපි එහෙනම් මේ වැඩි වෙලාවක් යන්නේ නැතුව අපි වැඩේට යමු. හරි. අපි විභාගෙදී මුලින්ම වෙන්න ඕනේ පුතේ ගැටලුවක් හොඳට කියවන්න ඕනේ. කියවලා ගැටලුවේ දීලා තියෙන දත්ත ටික අපි හොඳට ධාරණය කරගන්න ඕනේ. ඔළුවට ඒ ටික දාගන්න ඕනේ. ඊට පස්සේ අපි කිසිම කලබලයක් නැතුව අපි දන්න විදියට අපිට අදාළ අපි උත්තරයක් අරගන්න එකයි කරන්නේ. ඒ හැම වෙලාවෙදිම බොහොම සැලකිල්ලෙන් අපි කලබල වෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියාගෙන යනකොට මොන හරි අපහසු ගැටලුවක් හම්බුනොත් ඒකට පොඩක් තරලකුණක් දාලා අපි ඒක කියලා යනවා. ඊට පස්සේ අපි નિયમિત ප්‍රශ්න ප්‍රමාණයට ගියාට පස්සේ ඉතිරි වෙනේවට නැවත උත්සාහ කරනවා. හරි. ඉතින් මේ එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපේ සාකච්ඡාවට එමු. හරි. ඔන්න විස්තරයක් දාලා තියෙනවා. හරි. බලමු දාලා තියෙන විස්තරයේ අනුව මොකද්ද කොහොමද වෙලා තියෙන්නේ කියලා. හරි. කියනවා මෙහෙම පළගෙඩි කිහිපයක පින්තූරයක් ඉහත රූපයේ දැකගත හැකිය. ඒවා අතරින් එකම හැඩේ කලගෙඩි දෙකක් දැක්වෙන රූපයට අයත් පිළිතුර වෙන්නේ. අර මෙතන මේ වගේ වෙලාවකදී දීලා තියෙන පිළිතුර අසුරු උත්සාහ කරන්න පුළුවන්. අන්න එහෙම බලමු. දැන් පළවෙනි එක 1 සහ 3 කියලා දීලා තියෙනවා. 1 සහ 3ේදී අපිට උඩ තිත් 3ක් වෙනවා. ඒ ටික හරි. මේතනත් මේ කිරිබත් කැලිය හැඩයට 3ක් සහ එහා පැත්තෙන් කෙලවරින් චූටි කොටසක් තියෙනවා. ඒක හරි. ඉරි දෙක හරි. නම් මේ හැඩ දෙක වෙනස්. නම් මේ උත්තරේ වෙන්න බෑ. එහෙනම් අපි 3 සහ 5 කියලා ගත්තොත් එහෙම තුන්වෙනි එකේ බලන්න සහ පස්වෙනි එකේ අපි හොඳින් නිරීක්ෂණය කරොත් මේ රවුම් තුන ඒ විදිහටම තියෙනවා. කිරිබත් කැලි 3ක් වගේ තියෙනවා. චූටි කොටුවක් තියෙන එක හරි. අනිත් එකත් හරි. එහෙනම් අපිට පේනවා හරි. ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි නමුත් 2 සහ 5ක් බලමු මොන හරි නොගැලපීම් තියෙනවද කියලා. හරි. 2 සහ 5 ගත්තොත් අපිට පේනවා 33 හරි. මෙතන 1 2 3 4 කිරිබත් කැලි 4ක් වගේ තියෙනවා. මෙතන එහෙම නැහැ. 2 සහ 3 කියන එක. සෝරි. 2 සහ 3 කියන උත්තර ගත්තොත් එහෙම මෙන්න මේකේ කිරිබත් කැලි හිත සම්පූර්ණ 4ක් වෙන්න දෙනවා. මේකේ නැහැ. එහෙනම් ඒ උත්තරේ වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර විය යුත්තේ මෙන්න මේක අංක 2 පිළිතුර. ඒ තියෙන්නේ 3 සහ 5 කියන එක. හරිද? රයිට්. මේක නිවැරදි පිළිතුර විදියට තෝරගෙන තියෙනවා. ඔය මුලින්ම ඔයාලට කොයි වෙලාවකත් හැම වෙලාවකදීම වගේ විභාගෙදී ඔය වගේ පුංචි ප්‍රශ්නයක් දෙනවා රූපයක් බලලා අඩුපාඩු එක වගේ ඒවා තෝරන එකක්. හරි දැන් පුතා එක දන්නවා. හරි. ඊළඟට චූට්ටක් බලන්න. රටාව තේරුම්ගෙන ඊළඟට ආයුතු රූපය තෝරන්න. හරි. ඉතින් මේක ගත්තොත් එහෙනම් මේ ඊතලයේ හිස තියෙන උතුරට. මේකේ නැගෙනහිරට. මේකේ දකුණට. එහෙනම් එන්න ඕනේ බටහිරට නේද? හරි. එතකොට බටහිරට මෙතන අංක 3 නිවැරදි පිළිතුර විය යුතුයි. හරිද? එහෙනම් නිවැරදි පිළිතුර විදිහට තෝරාගත යුත්තේ අංක 3. හරිද? right. මෙන්න මේක ටිකක් දරුණු ගැටලුවක්. හරිද? ගොඩක් දෙනෙක් බලාගෙන ඇති මොකද්ද මේකේ උත්තරේ කියලා. තරු පෙවුනා වගේ නම් අපි තරු දාගන්නවා. හරිද? right. බලන්න පුතේ. පහත රටාවේ ඊළඟට ආයුතු රූපය තෝරන්න. ඔව්. එතන පොඩි දෙයක් මම ඔයාලට පැහැදිලි කරලා පෙන්නන්නම්කෝ.
එතන තියෙන මේ චූටි දෙයක් මම ඔයාලට පැහැදිලි කරලා පෙන්නෝටින් හරිද right මම මෙන්න මේ වතාවට ගැලපෙන්න මොනවද වෙලා තියෙන්නේ කියලා තේරුවොත් හොඳට විමසිල්ලෙන් බැලුවොත් මේ පැත්තේ තියෙනවා මේ බලන්නකො දෙකේ ඉලක්කම ඒක මෙන්න මෙහෙම ප්‍රතිබිම්බයක් ඇඳලා අර චුට්ටක් අපහැදිලෙන අපි ආයම කළාදෙමු. ඉතින් මෙතන දෙකේ ඉලක්කම තියෙනවා. මෙතන එහෙම්මම ඒගොල්ලෝ ඒකේ ප්‍රතිබිම්බය වෙන්න ඇඳලා තියෙනවා. මෙතන තුනේ ඉලක්කම ඒ ප්‍රතිබිම්බය වෙන්න මෙහෙම මේක ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙනම් මෙන්න 4 එයාගේ ප්‍රතිබිම්බය අනිත් පැත්තට මේ විදිහට ඇඳලා මේ රූපය ලබාගෙන තියෙනවා. ඒකට බොහොම පැහැදිලි පහ තියෙනවා. එයාගේ ප්‍රතිබිම්බය මෙහෙට හදලා මෙහෙම අරන් තියෙනවා. එහෙනම් බොහොම පැහැදිලි ඊළඟ එක වෙන්න ඕනේ 6 6 නේද? හරි. ඒ වගේ රූපයක් අපිට කීයක් දකින්න තියෙන්නේ? දෙකේදී. ඒකට මෙන්න මෙතනදී මේ විශේෂයෙන් අපි දැන් අපි සාමාන්‍යයෙන් ওই රටාවලදී ගන්න මොනවද? සංඛ්‍යා රටා. ඔය වගේ මොන හරිනේ. එහෙම නැතුව රූප හරි මොන හරි නිශ්චිත හැඩයක් නැතුව තිබ්බොත් අපි බලන්න ඕනේ එක්ක ඉලක්කම්ද එක්ක ඉංග්‍රීසි හොඩි අකුරුද තියෙන්නේ කියලා. අන්න ඒ ආකාරයට පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. හරිද? right. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 උත්තරය. හරි. ඊළඟට මේ මොකද්ද කියන්නේ? බලන්න. දෙකින් සමාන ඉරුට කැබලි යොදාගෙන නිර්මාණය කර ඇති පහත සංඛ්‍යාවේ ඇති ඉරටු පමණක් යොදාගෙන මෙලෙස නිර්මාණය කළ හැකි ඉලක්කම් තුනේ විශාලතම සංඛ්‍යාව සෑදීමට වෙනස් කළ යුතු අවම ඉරටු සංඛ්‍යාව කීයද කියලා අහනවා. හරි. දැන් අහගන්නකො. එතකොට අපිට මෙතනදි ගන්න වෙන්නේ මේක අපිට කියනවා අවම ඉරට්ටේ මේ ඉරටු සංඛ්‍යාවක් වෙනස් කරලා හදන්න කියනවා ලොකුම ඉලක්කම. හරිද? ලොකුම ඉලක්කම අපිට හදන්න කියනවා අවම ඉරටු සංඛ්‍යාවක් වෙනස් කරලා. එතකොට අපිට මෙන්න මෙතනදී මේ දෙකම අපිට 9 ඉලක්කම් බවට පත් කරගත ලොකුම ඉලක්කම 9 නේ පුතේ. 9 ඉලක්කම් බවට පත් කරගන්න පුළුවන් ඉලක්කම් තුනේ විශාලම සංඛ්‍යාවක් හදලා. එතකොට මෙතනදී අපිට මේ ඉලක්කම් තුනේ විශාලම සංඛ්‍යාව හදනකොට ආයෙ පොඩක් අතරින් මේ බෝඩ් එක අරගෙන හෝ නැත්නම් මෙතනින් මම පෙන්නන්නම්කෝ. අපිට මෙන්න මේකෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් මේ ඉරටු දෙකක් අයින් කරගන්න වෙන්නේ. දැන් ඔක කොහොම තියෙනවා. තියෙද්දි අපිට මෙතනින් ගන්න පුළුවන් මෙන්න මේ ඉරටු දෙක අයින් කරොත් පහේ ඉලක්කමක් හැදෙනවා. අර තුනක් ගන්න පුළුවන්. තුනට වඩා විශාලයිනේ පහ. අන්න එතනදී හරිද? අපිට ඉරටු දෙකක් අයින් කරන්න අවස්ථාව තියෙන්නේ. ඒ ඉරටු දෙක ගිහිල්ලා අපිට මෙන්න මෙහෙට හයි කරගන්න පුළුවන්. මෙතනින් ගත්ත එකයි මෙතනින් ගත්ත එකයි. එතකොට 995 කියන ඉලක්කම හැදෙනවා. ඒ සඳහා අපි අයින් කරගන්න ඕනේ ඉරටු ගාන දෙකක් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඒකේ උත්තරය වෙන්න ඕනේ ඉරටු සංඛ්‍යාව වෙන්න ඕනේ දෙකක් කියලා ඔයාලට ලැබිය යුතුයි. හරිද? හරි. right. අපි යන් මේ ඊළඟ ප්‍රශ්නෙට. හරි. මෙතන ඔන්න ඒකේ අපි එනවා ඊළඟ ප්‍රශ්න. හරිද? right. හොඳයි. එතකොට දැන් මෙතන ඉරටු දෙකක් අයින් වෙන්නත් ඕනේ. ඉරටු දෙකක් මෙතන මේ නිර්මාණය කරන්න පුළුවන් විශාලම සංඛ්‍යාව වෙන්නේ ඉරටු දෙකක් අපිට අයින් කරගන්න වෙනවා. මෙතන 9 දෙකක් හදාගන්න. 9 දෙකක් හදාගන්න නම් ඉරටු දෙකක් අයින් කරලා ගන්න පුළුවන් විශාලම සංඛ්‍යාව වෙන්නේ 5. එහෙමයි හිතලා ගන්න. හරිද? right. හොඳයි. දැන් මේ බලන්නකෝ. ඉහත රටාව අනුව හිස්තැනට ගැලපෙන රූපය කුමක්ද? අපි මෙහෙම බලමුකෝ. දැන් මේ එක අපිට සම්පූර්ණ කොටුවක් නේ පුරවන්න තියෙන්නේ. මේ කොටුවේ වෙලා තියෙන දේවල් චුට්ටක් බලන්නකෝ. මෙතන ගත්තොත් අපි එකේ තියෙන ගාන ගත්තොත් මේක ඇතුලේ 32යි. මෙතන 33යි. මෙතන 34යි. මෙතන 36යි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක දෙගුණ වෙලාද දන්නේ නැහැ කියලා. දෙගුණ වෙලාද දන්නේ නැහැ කියලා අපි මේක පොඩ්ඩක් පරීක්ෂා කරාම අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙයි. 1 2 3 4 5 6 7 8
8. මේක දෙගුණ වුණා නම් මෙතනට 8 එන්න ඕනේ. මෙතනට 8 වෙන්න බෑ. දෙගුණ වෙලා නැහැ. 3 6 බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12. මෙතනට එනනේ පුතේ 12. හරි. දැන් බලන්න එහෙනම් වෙලා තියෙන විදිහ 2 4 මෙතන 8 ඇවිල්ලා තියෙනවා. මෙතන දෙගුණ වෙලා නැහැ. අපි මෙතන සමස්ත විදියට ගත්තොත් එකතු විදියට ගත්තොත් මේකේ 5යි. 6යි 4යි 10යි. මේකේ 20යි. එහෙනම් අපිට නිකන් පේනවා 5 10. එහෙනම් මෙතනට එන්නේ කීයද? 15 එන්න ඕන. හරිද? පේනනේ 5 10 20 තිබේ නම් මෙතන 15 වෙන්න ඕන. එහෙනම් මේකෙත් පොඩි රටාවක් පේනවා. 2 4 එහෙනම් 2 2 එකතු වෙයි වගේ. එහෙනම් මෙතනට 6ක් වෙලා මේ පැත්තෙන් ගියොත් 3 6 මෙතන 9ක් වෙන්න ඕනේ. එහෙනම් මේකේ 33ක් 36ක් සහ මේකේ 39ක් තියෙන පිළිතුරක් තමයි ගැලපෙන්නේ. කියන්නේ 15ක් වෙන්න ඕනේ. අපි නිකන් බලමු. මෙතන ගත්තොත් 1 2 3 4 5 6 7 8 ඒක 8යි. මෙතන ගත්තොත් එහෙම 5යි ඒක ගැලපෙන්නේ අපේ රටාවට එන්නේ 8යි 5 එතන 13යි තියෙන්නේ. කොහොමද 15ක් තියෙන්නත් එපයිනේ. 1 2 3 4 5 6 මෙතන 6ක් නම් තියෙනවා. 1 2 3 4 5 6 7 8. මෙතන 6 සහ 8 තියෙන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. 15 වෙන්න එපයිනේ. මේ යන රටාව සමස්තතින් දාන 10 5 10 20. එහෙනම් මෙතන 15 වෙන්න ඕනේ. 2 4 එහෙනම් පේනවා 6ක් 5 8ක්. උඩ උත්තරේ බලන්න. 1 2 3 4 5 6 මේක හරි. ඊළඟ බලන්න 1 2 3 පැහැදිලිද? 4 5 6 7 8 9. හරි. එහෙනම් ඔයාලට පළවෙනි උත්තරේ තමයි මේකේ පිළිතුරු විදියට තෝරගන්න වෙන්නේ. හරි. කොහොමද දන්නේ වැඩේ නේද? සාමාන්‍යයෙන් ඉතින් එක පිටුවක ඔය වගේ පරිමිතින් වරදින්න පුළුවන් එකයි. හරිද? right. හොඳයි. මේ දැන් අහගන්න පුතේ. තියෙනවා මෙහෙම 6 ගානේ බලමු කතාව 6 ගානට අදාළව ඒ කාරණාව ගත්තොත් එහෙම අපිට පැහැදිලි කියනවා මෙහෙම. ඒ කඩදාසි පටිය මත වී කඩදාසි පටිය කවර ආකාරයෙන් තැබුවද දැක්විය නොහැකි අවස්ථාවක් වන්නේ. ඒ කියන්නේ උඩ මෙහෙක මැද්දට ගෙනල්ලා එහෙට මෙහෙට ගෙනල්ලා උඩ යට මාරු කරලා ඒ විදිහට. එහෙනම් අපි ඔය වගේ රූපයක් තෝරගන්නකොට මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. මෙන්න මේ හැඩය බලන්නකෝ. මේක ගත්තොත් එහෙම මේක මේ කඩදාසි පටිය උඩින් තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ දෙන්න එක ළඟ ඉන්න ඕන. මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රය මැද රවුම තියෙන එක සහ තරුව. බලන්න. මේකේ ඒ කොටස දැන් මෙතන මේකේ තරු ලකුණක් තියෙනවා ඒක හරි. හරි මුලින්ම අපි එතනින් චෙක් කරගන්න. හරි. මේක උඩින් තියලා හරි මේ ටික තියෙනවා. ඊටු කැලේ තුන හැමම වෙලා තියෙනවා. මේ රූපේ වෙන්න පුළුවන්. හරිද? අපිට ඕනේ නොහැකි එක. නොහැකි එක ප්‍රශ්න හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්නම් පොඩ්ඩක් කලබලලා ටක් ගාලා මේකට උත්තරේ ගහනවා. හරි. ඊළඟට බලන්න මෙතන තරුව තියෙනවා. හරි දෙවෙනි ටික චෙක් කරගන්න. හරි මේක මේ උඩින් තිබ්බම වෙන්න පුළුවන් නේ. මේ කෙලවරේ තියලා තියෙන්නේ මේක වෙන්න පුළුවන්. මේක මුලින් තියපුවාම මේක උඩ මෙන්න මේක උඩ මෙන්න මේක මුලින් තියපුවාම එන රූපේ මේක. අගෙන් තිබ්බම එන රූපේ මේක. ඊට පස්සේ පොඩ්ඩක් බලන්නකෝ. මෙතන right. මේක මේ විදිහට 1 2 3 ඒවා නම් තියෙනවා. නමුත් මේක මෙතනින් තිබ්බම මේක වෙන්න බෑනේ. මේ කොටුව ලැබෙන්න බෑනේ. එතන තියෙන සිලිකෝනක් ගන්න. එහෙනම් ඔයාලට උත්තරේ විදිහට තෝරගන්න වෙන්නේ අංක 3 කියන උත්තරේ. පැහැදිලිද? හරි. right. ඊළඟට අපි යමු 7 වෙනි ගානට මේකේ. කියනවා රූපයේ දැක්වෙන හැඩය සමචතුරස්‍රාකාර හැඩයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය අවම සමචතුරස්‍ර හා ත්‍රිකෝණ ගන්න පිළිවෙල. සමචතුරස්‍රයට මොන කියන්නේ පුතේ? එහෙනම් දෙපැත්තම තියෙන කොටු ගණන් සමාන වෙන්න ඕනේ. 1 2 3 4. මේ පැත්තේ හතරක්ම යන්න වෙනවා. හරි. දැනට අපි නිකන් බැලුවොත් මෙතන මේ විදිහට ගත්තොත් අපිට පොඩක් පුළුවන් රූප යන්න පුළුවන්. හරිද? මේ විදිහට ගත්තොත් පුතේ මෙන්න මෙහෙම ගත්තොත් බලන්න මේක ඇතුලේ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ සමචතුරස්‍ර හැඩයට එන්න ඕනේ ත්‍රිකෝණ තුනක් ඕනේ. තව නෑ. මේ පැත්ත කොටු 4 නම් උඩ පැත්තටත් කොටු 4ක් වෙන්න ඕනේ. එහෙනම් අර උඩ එකක් පොඩ්ඩක් කැපිලා යනවා කරන්න දෙයක් නෑ. ඉතින් මට මෙන්න මෙහෙම අඳින්න වෙනවා. එක ඉතින් හරි. මම ඇඳහම බාන්න සමචතුරස්‍ර එක දැක්කම සමචතුරස්‍ර හැඩයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය සමචතුරස්‍ර හා ත්‍රිකෝණ ගණන පිළිවෙලින් සමචතුරස්‍ර ගාන මුලින් තියෙනවා. ඊළඟට ත්‍රිකෝණ ගාන. උත්තර මාරු කරලා දෙන්නත් පුළුවන්. 1 2 3 4 5. සමචතුරස්‍ර 5යි. ඒකට ත්‍රිකෝණ කියන්නේ 1 2 3. මුලින් සමචතුරස්‍ර ගාන. එහෙනම්
සමචතුරස්‍ර 5ක් සහ ත්‍රිකෝණ 3ක් විදියට තියෙන පළවෙනි උත්තරය අපිට මේක උත්තරේ විදියට තෝරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. right. එහෙනම් අපි යමු මේ ඊළඟ ගානට. හොඳයි. දැන් මේ හරිද මේ වැඩේ තේරුණාද පුතේ? හරි. ඉතින් ඒවා හොඳට ඇඳලා නිරීක්ෂණය කරලා පැන්සලක් අරන් ඉලුවට ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි. මේ ඊළඟට කියනවා මෙහෙම පහත දැක්වෙන ගණකයේ ඉදිරියට දෙවරක් කරලා බැලුව විට ගණකයේ යටිපැත්තේ සහ උඩු පැත්තේ තිබෙන ඉලක්කම් දෙකේ එකතුව. හරි. දැන් අහගන්න මේක දෙපාරක් නම් මෙතන උත්තර වලින් ගන්න පුළුවන්. මේක මෙතන අපිට පේන උත්තර ටිකක් තියෙනවා මේ ඉලක්කම් ටිකක් තියෙනවා. මේක දෙපාරක් පෙරළුවාම එක සැරයක් පෙරළුවාම 6 කියන එක බිම ස්පර්ශ වෙනවා. මොකද අහගන්නකො 6 කියන එක මේ දෙපාරක් පෙරළුව විට ගණකයේ යටිපැත්තේ සහ උඩු පැත්තේ. එතකොට එක සැරයක් පෙරළුවාම 6 යනවා යටිපැත්ත. එක සැරයක් පෙරළුවාම ඊළඟට දෙපාරක් පෙරළුවාම 5 තමයි යටපැත්තට යන්නේ. 5 යටපැත්තට ගියාම අපිට උඩ එන ඉලක්කම අපි මොකක්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි එකතුව 5ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේක 4 මේක වෙන්න බෑ කිසිසේත් වෙන්න බෑ. කිසිසේත් වෙන්න බෑනේ. මේක වෙන්නත් බෑ. එහෙනම් වෙන්න ඕනේ කීයද? 7 වෙන්න ඕනේ. එතන හිතන්නේ අන්න එහෙම. හරිද? right. හොඳයි. මේ දැන් එන්න 9 වෙනි ගානේදී කියනවා මෙහෙම ඊයේ රාත්‍රියේ ඇති වූ විශාල කුණාටුවක් සමග පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇලදොල ගංගා උතුරා ගොස් උඩුලියද්ද ගම්මානයම ජලයෙන් යටවිය. මේට හේතුව විය හැක්කේ මේ දිනවල වායුගෝලයේ පවතින අධික කැළඹීම් තත්ත්වය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම හේතුන් මත ලබන මාසයේදීද මෙවැනි විපතක් උඩුලියද්ද ගම්මානයට උදා විය හැකිය. මෙම ප්‍රකාශය ස්ථීරවම කිව නොහැකිය. 2 සත්‍ය වේ 3 අසත්‍ය වේ. හරි. දැන් මේ මාසේ මෙහෙම වෙලා තියෙන්නේ වැහැලානේ. ලබන මාසේ වහීද නැද්ද වැස්සොත් තමයි මේක වෙන්නේ. හරිද? මෙතින් වායුගෝලයේ අධික කැළඹීම් තත්ත්වය තමයි වෙලා තියෙන්නේ. ඉතින් ලබන මාසෙත් මේක හරියටම වෙයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. හරිද? කියන්න බෑ. එහෙනම් සත්‍ය වේ කියන්නත් බෑ, අසත්‍ය වේ කියන්නත් බෑ. ඒක හරියට කියන්න බෑ. ඒ කියන්නේ ස්ථීරව කියන්න බෑ. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එහෙනම් අපි උත්තරේ විදිහට තෝරගන්න ඕනේ. ස්ථීරව කිව නොහැකි කියන පිළිතුර පුතේ. තේරුණාද? හරි. මේ දැන් මෙන්න මෙතන මේ සංකේතවල අර්ථය තේරුම් ගෙන විසඳන්න. අරලිය සුදු පාටයි. හරිද? ඒතර මේ වචන පිළිවෙලට නෙවෙයි තියෙන්නේ. අරලිය සුදු පාටයි, රෝස රතු පාටයි. ආ දෙකේම තියෙන වචනේ කවුද? පාටයි කියලා තියෙන මේ. ඊළඟ අරලිය සහ රෝස. මේ අනුව සුදු රෝස යන වචනේ යන අදහස පිළිවෙලින් දැක්කේ. හරි. සුදු සහ රෝස කියන එකනේ අපි කොහොමද හොයාගන්නේ? හරි. මෙහෙම කරමු. අරලිය සුදු පාට. අර සුදු මේකේ ඉන්නවා අපිට එකපාරම හොයන්න බැරි. දෙකේම ඉන්නවා පාටයි කියලා. මේ තියෙන්නේ. පාටයි බලන්න බබා. හරිද? right. බලන්න මෙන්න පාටයි. එහෙනම් දෙකේම ඉන්නේ කවුද? මේ සුදු කෝණාංශය. එහෙනම් අපි නිකන් අකුරක් දාමු. මේක තමයි මොකද්ද? පාටයි පයන්න. හරි. එතනින් එහා අපිට තෝරගන්න අමාරුයි නේද? ඊළඟට උඩ එකයි තුන්වෙනි එකයි බලන්න. අරලිය කියලා තියෙනවා. අරලිය. මේ දෙකේම එකම රූපයක් ඉන්නවා කවුද? තරුවක් ඉන්නවා. මේ එහෙනම් එකම වචනේ තියෙන්න බෑ. අරලිය. එකම වචනේ තියෙන්න බෑ පුතේ. මෙරි. එහෙනම් මේක අවුලක් නැහැ. අරලිය තමයි. හරි අරලිය. ඒක හරි. දැන් අපිට අරලියක් වැඩක් නැහැ. අපිට ඕනේ මොනවද? සුදු රෝස. අපිට මේ දෙක තාම හොයාගන්න බැරි වුණා. හරි. එහෙනම් මේකේ අපි දෙකක් තේරුවා. පාට අරලිය කියන එක. එහෙනම් ස්ථීර වශයෙන්ම මේක සුදු. හරි. මේක සුදු. ඒතර සුදු රෝස කියලා කිව්වහම සුදු මුලට එන්නේ පිළිවෙලින්. එහෙනම් මේක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරි. අපි තව චුට්ටක් හොඳට හොයලා බලමු. අපිට රෝස කියන එකනේ ගන්න වෙන්නේ. එතකොට හොඳට අහගන්න මෙන්න මේ දෙකේම ඉන්නවනේ රෝස කියන එක. රෝස. ඒත් අපිට පේනවා හරි මේ දෙකේම ඉන්නේ එහෙනම් හරි. මෙයාලා තමයි රෝස වෙන්නේ. උත්තරේ අපිට අතනින් යන්න තිබ්බා. හරි එහෙනම් සුදු රෝස. මොනවාද?
මෙන්න මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ කුරුස ලකුණ වගේ තියෙන එක. එහෙනම් අදාළ උත්තරේ වෙන්න ඕනේ අංක 3. හරිද? right. හොඳයි. මේ යම් ඊළඟ ප්‍රශ්නෙට හොඳයි. දැන් හරන්නේ. දැන් මේක කියනවා රූපේ දක්වා ඇති ආකාරයේ ප්‍රමාණ 4ක රෝධ 4ක් එක මත එක තැබිය යුත්තේ විශාල රෝධයේ මත කුඩා රෝධයක් පිහිටනසේය. රෝධ 3 බැගින් එක මත තැබිය හැකි අවස්ථා කීයක් තිබේද? රෝධ කීය මගින් අහන්නේ? 3 මගින් අහන්නේ. හරි. ඔතින් රෝධ 3 මගින් අහන්නේ. හරි. අපිට මේක මෙහෙම කරන්න පුළුවන්. චුට්ටක් බලන්න. අපි මෙහෙම ගමු පුතේ. මේකේ රෝධ 3 මගින් තියෙන අවස්ථාන. හරි. ඔන්න මම බලනවා ඒව අරගෙන ABC ගන්න පුළුවන්. හරිද? ප්‍රමාණ ඒවා එක මත තියන්න ඕනේ. විශාල රෝධය මත කුඩා රෝධයක් තියෙන විදිහට ගත්තම C මත B කියලා ඒ මත A තියන්න බලන්න. ඒතර ඒ කට්ටලේ හරි. අපි ඒත් එක්ක ගන්න පුළුවන් ඒවා ගන්න ABC පුළුවන්. ACD පුළුවන්. මෙහෙම ගමු ABC IABD පිළිවෙලට ගමු. පළවෙනි දෙන්න සහ මෙයා. පළවෙනි තුන් දෙනා ගත්තා පළවෙනි දෙන්නයි අන්තිම. ඊළඟට ගන්න වෙනවා ACD. ACD පුළුවන්. ACD. දැන් ඒව අරගෙන ගන්න පුළුවන් ඔච්චරයි නේද? ABC ABD හරිනේ. ඒ ටික ගත්තනේ ACD. නේ? ABC ගත්තා. ABD ගත්තා. ACD ගත්තා එච්චරයි. ඒව අත්තරින්න වෙනවා. මම ඒව අත්තරියොත් ඉතින් රෝධ 3යි ඉතුරු වෙන්නේ. කවුද? BCD තමයි ඊළඟ පිළිවෙල. BCD අරගෙන තියන්න පුළුවන් ඉතින්. D එක මත C කියලා එක මත B. එහෙනම් 1 2 3 4. එහෙනම් එතන එනවා අවස්ථා 4ක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් අදාළ උත්තරේ විය යුත්තේ මේ තියෙන පුතේ අංක 4. හරිද? අවස්ථා ගාන 4යි. හරිද? වැඩේ තේරුණාද? පැහැදිලිද? හරිනේ? right. එහෙමනම් අපි මේ යමු ඒකේ ඊළඟ කතාවට. හරි. දැන් කියනවා මෙහෙම. සත්තු වක්කක සිටින සිංහයෙක් අලියෙක් හා ගිරවෙක් පිළිවෙලින් මිනිත්තු 8කට 16කට 24කට වරක් නාද කරයි. හතුන් තිදෙනාම පෙරවරු 10ට නාද කළේ නම් නැවත වරක් තිදෙනාම එකවර නාද කරන ආසන්න වේලාව කීයද කියලා අහනවා. ඔව්. ඉන්නකො. ඔය වගේ ගණන් වල පොඩි දේවල් ටිකක් තියෙනවා පුතාලට කියලා දෙන්න. හරි. දැන් මම මේ කතාවට යන්නම්කෝ. මෙතන මේ සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන එකක් තියෙනවා. මෙතන තියෙනවානේ 8 16 24 කියලා හරි. දැන් අර ගොඩක් වෙලාවට දැන් අපි හොයන්න ඕනේ ඔය වෙලාවල් තුනෙන්ම 8 16 24 කියන තුනෙන්ම බෙදෙන වෙලාවක් නේ. එන්නකෝ ඔය ගොඩක් වෙලාවට අපි මේ කුඩා පොදු ගුණාකාරය හොයනකොට අපි ඉලක්කම් දෙකක් ගමු ඉස්සල්ලා. 4 හා 6. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දෙකෙන් බෙදනවා තුනෙන් බෙදනවා. එහෙමනේ. භාගවලත් එහෙම සමාන කරගන්න. දැන් එහෙම ඕනේ නැහැ. මම මේ කියලා දෙන එක උන්ට අහගන්න. මේ ඉලක්කම් දෙකක් නම් තියෙන්නේ පුතේ. මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ ලොකු සංඛ්‍යාව හරි එයාගේ ගුණාකාරයක් හරි. පැහැදිලිද? ලොකු සංඛ්‍යාව හරි එයාගේ ගුණාකාරයක් හරි. එතකොට ලොකු සංඛ්‍යාව 6නේ. 6 කියන එක හැබැයි 4ෙන් බෙදෙනවද? නෑ. ඒක හරියන්නේ නෑ. 6 බෙදෙන්නේ නෑනේ 4ෙන්. මම කුඩා පොදු ගුණාකාරය කියලා හොයන්නේ මේ දෙකෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව. එතකොට දෙකෙන්ම බෙදෙන්න බෑ පුතේ. 6 6ෙන් බෙදෙනවා. ඒ වුණාට 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් අපි බලනවා මොකද ලොකු සංඛ්‍යාව හරි යාගේ ගුණාකාර හරි. දැන් මෙතන කවුද ලොකු සංඛ්‍යාව? 6 නේ පුතේ. 6 ගුණාකාර මොනවද? 6 12 18 24 තේරුණාද? එහෙමනේ ගන්න. එතකොට මේක ඊළඟ එක 12 ගත්තම තේරෙනවද? 4යි 6යි දෙකම බෙදෙන ගාන 12. අර යා බෙද ගන්න. එහෙම ගන්න ඕනේ නැහැ. දෙකෙන් බෙදුවා 2යි 3යි ආය දෙකෙන් බෙදෙනවා 1යි 3යි ආය තුනෙන් බෙදෙනවා මම දුක් විඳ ගන්න ඕනේ නැහැ. හරිද? right. හොඳට අහගන්නකො. එහෙම ගන්න අවශ්‍ය නැහැ. right. මේ බලාගන්න. අපි මෙහෙම ගත්තොත් මම තව සංඛ්‍යා ටිකක් ගන්නකොට ඔයාලට මේ වැඩේ පොඩක් පුරුදු කරලාම යන්නම්කො මම. හරි. අපි හිතමු මෙහෙම.
ඔන්න 3 ඊළඟට 6 ඊළඟට 8 කියලා හිතමුකෝ. 8 8 ඔන්න 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් කවද අල්ල ගන්න? ලොකු එක්කෙනාව අල්ල ගන්නවා හෙල්ලෙන්න එපා කියලා. බලනවා යා වරන් චැක් කරනවා. 8 8 තුනෙන් බෙදෙනවද නෑ නෑ. ඒක හරියන්නේ නෑ. එහෙනම් 8 8 ගුණාකාර තමයි දැන් බලන්නේ මොනවද? 8 16 24 ඉතින් චක්‍ර චිත්තපාඩම් තියෙන්න ඕනේ. හරිද? right 8 16 16 තුනෙන් බෙදෙන්නේ නැහැනේ. 24 අන්න 24 බෙදෙනවා. එහෙනම් මේ ඔක්කොගෙම කුඩා පොදු ගුණාකාරය කවුද වෙන්නේ 24. 3න් 6න් 8න් ඔය ඔක්කොම බෙදෙනවා. හරි. දැන් එහෙනම් මේ අපි යමු බලන්න අපිට දීලා තියෙන ගැටලුවට. හරි. අපිට දීලා තිබ්බ ගැටලුවට දැන් අපි බලන්න. එතන කිව්වේ සත්තුවත්තක සිටින සිංහයෙක් අලියෙක් ගිරවෙක් පිළිවෙලින් මිනිත්තු 8කට සිංහයා මිනිත්තු 8කට සැරයක් කෑ ගහනවලු කනක් ඇලින්න නැතුව ඇති. හරිද? අලියා මිනිත්තු 16කට කොහොමත් ඉන්න බැරුව ඇති. ගිරව කෑ ගහනවලු මිනිත්තු 24කට සැරයක්. හරි. අහගන්න. දැන් මෙන්න මෙහෙමනේ වෙන්නේ පුතේ. හරිද? right. අපි මේ කතාව බලමු. කවුද ඉන්නේ? සිංහයා අලියා ගිරව. හරිද? සිංහයා අලියා ගිරව. සිංහයා කෑ ගහනවා කොහොමද? මිනිත්තු 8කට සැරයක්. ඊට පස්සේ අලියා කොහොමද මිනිත්තු 16කට සැරයක්. ගිරව කොහොමද මිනිත්තු 24කට සැරයක්. දැන් අහගන්න. මේ ඉලක්කම් වල ලොකුම එක්කෙනා කවුද? 24. හරි. 24 8ෙන් බෙදනවද? ඔව් බෙදෙනවා ෂෝ. 24 16ෙන් බෙදනවද? 16ෙන් බෙදනවද? 16ෙන් බෙදනවද? නැහැ. 16 දෙකක් 32යි. බෙදෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. එහෙනම් 24 ඒවා තුනක් බලන්න. ඊළඟ ගුණ. බලමු. 3 වරක් 4 12න් 2 දානවා. හරිද? 24 ඒවා දෙකක්. sorry 24 එකක් හරියන්නේ නැහැ. 24 ඒවා දෙකක් බලමු. දෙකක් බලමු. 24 එකක් හරියන්නේ නැහැ. දෙවරක් 4 8යි. දෙවරක් 2 4යි. 48යි. 48. මේක හරියන්නේ මේක නෝටි. 48 8ෙන් බෙදනවද? ඔව්. 16ෙන් බෙදනවද? ඔව්. 16 ඒවා 3යි පුතේ ඈ. 24 ඒවා 2යි. හරි. එහෙනම් 48 තමයි ගන්න වෙන්නේ. එහෙනම් මෙයාලා පෙරවරු 10ට එක සැරේ කෑ ගැහුවා නම් මේ සත්තු තුන් දෙනාම කොහොමද අධ්‍යයක් තියෙන්නේ නැද්ද? ඊළඟට ආයෙ කෑ ගහන්නේ මිනිත්තු 48කට පස්සේ. එහෙනම් 10 පහුවෙලා මිනිත්තු 48ක් යනවා. ඒ කියන්නේ වෙලාව කීයද? 10යි 48යි. තේරුණාද? 10 පහුවෙලා මිනිත්තු 48යි. හරිද? right. ඕන එකපාර කියන්න බැහැ නම් කාට හරි ඒක එකතු කරලා ගන්න පුළුවන්. මේකෙන් 10 පැය 10යි. පැය මිනිත්තු මෙතන මිනිත්තු 48ක් විතරයි එකතු කරන්න තියෙන්නේ 48යි. හරි. එතකොට එනවා කීයද වෙලාව? 10යි 48යි. හරිද? right. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි. තියෙනවා 10යි 48 උත්තරය. මේකෙන් මෙන්න අපිට ගන්න පුළුවන් 10යි 48 කියන උත්තරය. හරි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කුමාර මුළුතන්ගේ කොන්ක්‍රීට් මේසයට පිඟන් ගඩොල් ඇල්ලීමට අදහස් කරයි. එම මේසය මීටර් 7ක් දිග වන අතර මීටර් 2ක් පළලය. ඔහු ඒ සඳහා රැගෙන ආ පිඟන් ගොඩලක් රූපයේ පහත දැක්වේ. මෙම එක් පිඟන් ගඩොලක් රුපියල් 350ක් නම් මේසේ පිඟන් ගඩොල් ඇල්ලීමට වැය වන මුළු මුදල සොයන්න කියලා කියනවා. හරි. දැන් චුට්ටක් අහගන්න ගොඩක් බබාලා මේක වරද්ද ගන්නවා. දැන් මෙහෙමනේ මේසෙ දිග කොච්චරද? මීටර් 7යි. වන අතර මීටර් 2ක් පළලයිලු. හරි. දැන් බලන්න බබෝ මෙන්න මෙතනින් අපි ගමුකෝ වැඩේ. හරිද? පොඩි රූපයක් අපි ගමුකෝ. මෙන්න මේ විදිහට. යානේ. හරි. මෙහා ගන්නවා. මෙන්න මෙහෙම ඉදිරියමුකෝ. දැන් මේකේ අපි හිතමුකෝ මෙන්න මෙහෙම රූපයට මෙන්න මේකේ. හරිද? right. මේකේ මෙහෙම තියෙනවා. හරි. දැන් බලන්න ඊළඟට වෙන දේ. මෙන්න මේකේ මෙන්න මේ අතට sorry
එන්නකෝ හරි චුට්ටක් නේ කැමරාව වෙනවා දෙන්නේ හරි මේ දැන් අහගන්න මේක ගත්තොත් එහෙම අපි හිතමු මේක මීටර 7ක් වගේ මීටර 7ක් දිගයි මෙන්න මීටර 7 පේනවද පුතාලාට හරි මෙන්න මීටර 2ක් පළලයි දැන් හොඳට අහගන්න අපේ ළඟ තියෙන පිඟන් ගඩොල් ගත්තම මේ අතට අල්ලන්න බෑනේ හරියට මීටර 2යිනේ දිග. අර පේනවා මෙතන මීටර 2යි. මෙන්න මේ විදිහට ගාන්ට මැච් වෙනවා මෙතන තියෙන ඒවා. මෙතින් මේවා මෙහෙම අල්ලන්න ගත්තොත් හරිද? ඉඳගම් පොඩ හරියට වෙන්න දාගත්තේ. හරිද? right. මෙන්න අහගන්නකො. ඔන්න පිඟන් ගඩොල් 7 අල්ලන විදිය. උට්ටක් ඇදුණා ගණන් ගන්න එපා. 1 2 3 4 5 6 7. දැන් තේරෙනවද මෙතින් හොඳට අහගන්න මේක මීටර 7යි මේක මීටර 2යි. එතකොට අපිට ගේන අපි ළඟ තියෙන එක පිඟන් ගඩොලක් මීටර 2යි පළල 1යිනේ මීටර. හරි. එතකොට මේකේ දිග පැත්ත කෙලින් කරලා මෙහෙට අල්ලන්න වෙන්නේ. හරිනේ. මෙතන දිග මීටර 2යි පළල මීටර 1ක් වුණ එකක් වුණා. 1 2 3 4 5 6 7. එතකොට මේ පළල පැත්ත තමයි මේකේ දිග පැත්තට සෙට් වෙන්නේ. තේරෙනවද කියන එක? හරි. එතකොට මේ වගේ තීරු විදියට ගත්තොත් මේක හරියට නිකන් තීරුවක් වගේ. මේ වගේ තීරු මේක පළල 1යිනේ. එතකොට මේක මෙතන දිග 7යිනේ. මේ වගේ ඒවා 7ක් ඕනේ. 1 2 3 4 5 6 7. තේරුණාද? එහෙනම් මේකට උත්තරේ වෙන්නේ මේ වගේ පිඟන් ගඩොල් මෙයා 7ක් ගන්න ඕන. එහෙනම් එක පිඟන් ගඩොලක් 350 රුපියල්. එහෙනම් අපි පිඟන් ගඩොල් 7ක ගාන ගන්න ඕන. තේරුණාද වැඩේ? හරි. ඒ කියන්නේ හොඳට අහගන්න අපි 350 වැඩි කරගන්න ඕනේ 7ෙන්. තේරුණාද පුතාලට? හරි. right. අහගන්නකෝ 350 වැඩි කරන්න ඕනේ 7ෙන්. 7 බිඳුවයි 7 35න් 5 දානවා ඉතුරු 3 7 3 21යි 3යි 24යි. එතකොට ගාන කීයද වෙන්නේ? 2450 කියලා පිළිතුර. තේරුණාද? හරි. එහෙමනම් ඔයාලට ගන්න වෙනවා එතනදී 2450 කියන පිළිතුර. තේරුණාද පුතේ? හරිද? මෙන්න උත්තරේ. හරිනේ? right. දැන් ඊළඟ එකට. හරි. කියනවා මෙහෙම මේ හෙට සඳුදා දවසකි. නිමල් පෙරේදා පාසල් ගියේ නැත. පෙරේදා දවස වන්නේ. ඉන්නේ ඒක මොකෙන්ම කරගමු. හරිද? එන්න මේක තියාගමු නේද? හරි වැදගත් නේ මේ බෝඩ් එක. හරි. දැන් අහගන්න. හෙට සඳුදා. හෙට සඳුදා. හෙටනේ සඳුදා. හෙට සඳුදා. එහෙනම් අද ඉරිදා වෙන්න එපැයි. අද එහෙනම් හොඳට අහගන්න. ඊයේ කියන්නේ ඊට කලින් දවස. සෙනසුරාදා වෙනවා. පෙරේදා. පෙරේදා කියන්නේ සීකුරාදා. එහෙනම් මෙයා ඉස්කෝලේ ගිහිල්ලා නැත්තේ කවද්ද පුතේ? සීකුරාදා දවසේ. තේරුණාද ඔයාලට කියන එක? මෙයා ගිහිල්ලා නැත්තේ එහෙනම් සීකුරාදා දවස තමයි ඉස්කෝලේ. හරිනේ? ඇයි? හෙට සඳා. එහෙනම් අද ඉරිදා. අද ඉරිදා නම් හරිද? හොඳට අහගන්න. අද ඉරිදා නම් ඊයේ ඊට කලින් දවස. ඉරිදාට කලින් දවස. සෙනසුරාදා. එහෙනම් පෙරේදා සෙනසුරාදාට කලින් දවස. සීකුරාදා. හරිද? right. ඔන්න උත්තරේ. හරි. දැන් කීයක් හරිද දන්නේ නැනේ. හරි. බලමු අපි යමු මේ එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ. මොකද කියන්නේ? පහත සඳහන් කවියේ අඳුර දුරු කළ හැකි අය කී දෙනෙක් ගැන සඳහන් වේද? ගැන ගණිත ගැටලුවක් නෙවෙයි මම කියා දෙන්නම්. හරිද? අහගන්න. මෙතන ගත්තොත් මා කළ කාර්ය කළ හැකි කිසිවෙක් ඇද්දයි බැස යන හිරුන් නැගී පැනයක්. ඉර පෑවුවහම අඳුර දුර කරනවනේ. ඒකනේ දවල් වෙන්නේ අපිට. බය නැති වෙන්නේ, කරුවල නැති වෙන්නේ. එහෙනම් එක්කෙනෙක් දැනට හොයාගත්තා. අඳුර
දුරු කළ හැකි කී දෙනෙක් ගැන එක්කෙනෙක් ඉන්නවා ඉර. හිමියනි මාහට කළ හැකි තරමක් කරනෙමි පැවසි පොඩි මැටි පහනක්. මැටි පහනකටත් ටුක්ටක් ඉතින් කරවල නැති කරලා දෙන්න පුළුවන්. පහනකුත් තියෙනවා. එහෙනම් අඳුර දුරු කරගන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. කවුද? විරු සහ පහන. එතකොට සඳහන් වෙන්නේ දෙන්නෙක් ගැන. හරිනේ? right. හොඳයි. මේ යන් ඊළඟට කියනවා මෙහෙම. මෙහි සඳහන් ත්‍රිකෝණ ගණන කීයද? ඕකේ සඳහන් වෙලා තියෙන ත්‍රිකෝණ ගාන ගත්තොත් මම කියන ඒවා චූට්ටක් අහගන්න. මෙතන මම ඉතලා අංක දාන්න යන්නම්කෝ චූටි ත්‍රිකෝණ වලට. 1යි. මෙතන 1යි. තනි ත්‍රිකෝණ ගත්තොත් 2යි. 3යි. 4යි. 5යි. 6යි. 7යි. පොඩි ත්‍රිකෝණ 7යි. හරිද? right. ඉන්නකෝ. මම ඊළඟට මෙන්න මෙහෙම පොඩි දෙයක් කරලා දෙන්නම්. මෙන්න මෙහෙම ඇන්දොත් ඔයාලට පේනවා රතු පාට ලොකු ත්‍රිකෝණ. රතු ඒවා. දැන් අතන 7යි ආ. මේ රතු පාට ත්‍රිකෝණ ටිකක් තියෙනවා. රතු පාට ඒවා. රතු පාට ඒවා. රතු පාට ලොකු ඒවා. රතු පාට ලොකු ඒවත් 7යි. 1 2 1 2 3 4 5 6 7. දැන් මූලික වශයෙන් ත්‍රිකෝණ කීයක් තියෙනවද? 14ක් තියෙනවා. තව තියෙනවා. හරි. ඊළඟට බලන්න මම මේ කියන ඒවා නිල් පාට පොඩි ත්‍රිකෝණ විතරක් ගන්න. පොඩි ත්‍රිකෝණ නිල් අංක විතරක්. නිල් අංක 1යි 2යි එකතු වෙලා ලොකු ත්‍රිකෝණයක් හදනවා නේද? නිල් අංක 1යි 2යි 1යි 2යි 1යි 2යි 1යි 2යි. දැන් පැහැදිලි කරන්න මෙහෙම දාන්න. හරි. හරිද මේ? කලින් යන්ද එකෙන් 1යි. ඊළඟ බලන්න මෙතන 3යි 4යි එකතු වෙලා මැද්දෙන් එක ත්‍රිකෝණයක් හැදෙනවා. නිල් අංක. ඊළඟ 3යි 4යි 5යි එකතු වෙලා තව ත්‍රිකෝණයක් හැදෙනවා. ඊළඟ 4යි 5යි එකතු වෙලා තව ත්‍රිකෝණයක් හැදෙනවා. එතකොට එතනින් ත්‍රිකෝණ 3යි. ත්‍රිකෝණ 3යි 1යි 2යි එකතු වෙලා 1යි 4යි. ඊළඟට මේ පැත්තේ 6යි 7යි එකතු වෙලා. මෙතින් 6යි 7යි එකතු වෙලා හැදෙනවා ලොකු ත්‍රිකෝණයක්. එතකොට බලන්න මේ පැත්තෙන් ලොකු ත්‍රිකෝණයක් 6යි 7යි 1යි 2යි එතන 2යි 3යි 4යි. එතකොට ත්‍රිකෝණ 3යි 4යි 5යි. එතකොට 4යි ලොකු 1යි 5යි. එතන එනවා 5. ත්‍රිකෝණ 5ක් වෙනවා. තේරුණාද? right. එතනට එනවා 5ක්. දැන් යන්න යටට ලොකු ත්‍රිකෝණ රතු අංක දාපු ඒවා. රතු අංක 1යි 2යි දාලා හැදෙනවා නේද? එක ත්‍රිකෝණයක්. 1 2 මම මෙහෙම ලියන්නේ. 1 2කින් එක ත්‍රිකෝණයක් හැදෙනවා. 1යි. ඊළඟට 3යි 4න් එකක් හැදෙනවා. වෙනද බටවුද? හරි 3යි 4න් එකක් හැදෙනවා. නැත්නම් මෙහෙම ලියන්නද? ඔන්න රතු අංක වලින් ගන්න. රතු අංක 1යි 2යි එක ත්‍රිකෝණයක් හැදෙනවා. 1යි 2යි. රතු අංක 3යි 4න් එකක් හැදෙනවා. 3යි 4න් එකක් හැදෙනවා. රතු අංක 4යි 5න් එකක් හැදෙනවා. දැක්කද? 4යි 5න් 4 සහ 5 රතු අංක ලොකු ත්‍රිකෝණ. ලොකු රතු පාට ත්‍රිකෝණ දෙක. හරි. ඊළඟට 3 4 5න් එකක් හැදෙනවා. 3 4 5න් එකක් හැදෙනවා. 6 7න් එකක් හැදෙනවා. 1 2 3 4 5. ඒකෙනුත් 5ක් වෙනවා. හරිනේ? 5යි 5යි 10යි 10යි 14යි 24යි. උත්තරයක් ඉන්නවනේ. මේ 24. 24 පුතේ වැඩේ පැහැදිලිද? තේරුණාද? හරි. 24. හරි. මේ යන් එහෙනම් අපේ බබාලා ඔක්කොම ටික ඊළඟ එකට හරිද? දැන් මේ ශිෂ්‍යත්ව ළඟ කියලා බය වෙන්න දෙයක් නැහැ. හරිද? මම වගේ වතුර ටිකක් දීලා කාලා ඉන්න ඕනේ. හරිද? හොඳයි. දැන් බලා ගන්න පුතේ. ඊළඟට මේ අපි යන් 17 ගාන. මොකද කියන්නේ? මෙම රටාව අනුව මෙන්න මේ ලකුණක් දාලා තියෙනවා. ප්‍රශ්නාර්ථ ලකුණු. සඳහා ගැළපෙන සංඛ්‍යාව සහිත පිළිතුර තෝරන්න. බලමු ඉතින් ගණිත කර්ම යන්නේ දෙන්නේ. ඒකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න මොන හරිද දෙන්නේ. try එකක් දෙමු. අපි නිකන් එකකින් හිතමු.
8යි 5යි එකතු කරොත් 13යි 13යි 2යි 15යි හරියන්නේ නැහැ නේ. හරියන්නේ නැහැ. ඒක ලොකු ඒවා ඇවිල්ලා තියෙනවා. ලොකු ඒවා එන්න නම් ඉතින් වැඩි කරන්න වගේ තියෙනවා. බෙදුවා නම් තව අඩු වෙන්නේ. එකතු කරලත් බෑ. එකතු කරාට මෙච්චර මේ ටික එකතු කරලා බැලුවා 8යි 5යි 13යි 2යි 15 බෑ ලොකු ඒවා තියෙනවා. 8 වරක් 5 40යි. වැඩි කරලා තියෙනවා. 8 වරක් 5 40යි. ඉන්න මම ලියන්නේ 8 ඉතින් මහතින් ලියමු නේද? හරි එන්නේ. සෝරි. 8 වරක් 5 නම් 40යි. 50 ඇවිල්ලා නැහැ. ඔය 10ක් එකතු වෙන්න ඕනේ. 10ක් 10ක්. පස් වරක් 2. අන්න හවුනා. පස් වරක් 2 10යි. හරි හරි. 8 වැඩි කරලා ඉන්නකොට දැන් ගම පොඩක් කතාව දැන්නේ තේරෙන්නේ අපිට නේද? හරිද? එකපාර තේරෙන්නේ නැහැ නේද? ඉතින් කොහොමද? 8 වැඩි කරලා වගේ 5න් 40යි. මේ 8යි පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි වැඩි කරලා. දෙවෙනි එක්කෙනයි තුන්වෙනි එක්කෙනයි වැඩි කරලා එකතුත් කරලා 8 වරක් 5 40යි. 5 වරක් 2 10යි. 50යි. 50යි. බලමු චෙක් කරමු. එහෙනම් 6 වරක් 8 තාම දන්නේ නැහැ හරිද කියලා එකයි ආවේ. 8 වරක් 5. හරි. ඒ ඉතින් චක්‍රයේ තියෙන්න ඕනේ ගිනි කසුය වගේ. හරිද? 6 වරක් 8 48යි. 8 වරක් 5 40යි. 40යි 48යි 88යි. අන්න හරිනේ. එහෙනම් කොහොමද වෙන්න ඕනේ? 4 වැඩි කිරීම 2. ඊට පස්සේ බබෝ 2 වැඩි කිරීම 5. 4 වරක් 2 8යි. 2 වරක් 5 10යි 18ක් වගේ. තේරෙනවා. හරි හරි හරි. එහෙනම් හරි. ඒක තමයි. තේරුණාද? හරි. යන්. ඊළඟ එකට යන්. හරි. දැන් ආව 18 නේද ඉන්නේ. හරි හරි. හොඳයි. දැන් අපි බලමු පුතේ මේකේ ඊළඟට වෙන දේ. හරි. මම පුතාලා අහගන්න කියනවා මෙහෙම. මේ හරිද? මේවත් භාෂාවෙන් කරන්න ඕනේ ඒවා. මේ බලන්න පුතේ. උඩ ගියා වැඩි වගේ. හරි. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක සරඹ සංදර්ශනයකදී එක් අවස්ථාවක සිසුන් පේලි දෙකකට සෑදුණු ආකාරයේ සැලැස්මක් පහක් දැක්වෙනවා. ඒගොල්ලෝ පේලි දෙකකට හැදිලා තියෙනවා. පොඩි සැලැස්මක් තියෙනවා පේලි දෙකකට. හරිද? right. කියනවා මෙහෙම. හරිද? right. මෙති මේ විදියටයි මේ විදියට. හතරක් විදියට ඉන්නේ. හරි අර පේලි කිව්වම තිරක් දාව ගන්න මේපා වැඩි. හරිද? right. මේක පැත්තකින් තියමු. ඔන්න ඔහෙ ඉන්නවා කියන. හරි. ආදර කරන්න දෙනවා මෙතන. හරිද? නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක සරඹ සංදර්ශනයකදී එක් අවස්ථාවක සිසුන් පේලි දෙකකට සෑදී ඇති ආකාරයේ සැලැස්මක් පහත දැක්වේ. මෙම සෑම පේලියකම කෙළවරේ සිට බලන විට සිසුන් 9 බැගින් පෙනෙන්නේ මැද සිටින සිටුවාද සමගි. මෙහි සිටින මුළු සිසුන් ගන්න කියනවා. මැද්දේ ඉන්නවා කියලා කියනවනේ එක්කෙනෙක්. හොඳට අහගන්න ඕනේ. මැද්දේ එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මැද්දේ ඉන්නවා එක්කෙනෙක්. දැන් මම මෙන්න මෙහෙම බලනවා. මේ යටිනම් බලනවා මෙහෙම. මෙන්න මෙහෙම බලනවා. බැලුවාම 9ක් පේනවා. 9ක් පේනවා නම් මැද්ද එක්කෙනෙක් තව 8ක් ඉන්නවා. හරිද? මේ සිසුන් පේජ් දෙකකට සෑදුණු ආකාරය දැක්කේ. හැම පේජ් එකම කෙලවර ඉන්නකොට පේනවා. මැද සිටුවා සමග. හරි මුළු සිසුන් ගන්න. එහෙනම් 9ක් පේන්න නම් මෙහෙම. මේ පැත්තේ ඉන්න ඕනේ තව 8ක්. 8ක්. අපි නිකන් හිතමු මේ පැත්තේ 4යි මේ පැත්තේ 4යි කියලා. එහෙම සමානව නොහිටියක් තමයි මේක එහෙම කතාවක් කියලා නෑ. අපිට ඕනේ මුළු ගාන හොයාගන්න. එහෙනම් මෙතන 9යි. 9ක් පේනවනේ. එහෙනම් මේ පැත්තේ 4යි 4යි. අපෙන් අහන්නේ මුළු සිසුන් ගණන. මේ 4යි 4යි 8යි 4යි 12යි 4යි 16යි මැද්දේ කෙනයි 17යි 17යි. එහෙනම් ඔයා උත්තරේ ගන්න ඕනේ 17යි. හරිද බලන්න? තමන් උත්තරේ හරිද බලන්න? හරිද? right. තමන් උත්තරේ හරිද බලන්න? හරිද? තේරුණාද? හරි. ඊළඟ කතාවට ඊළඟ කාරණාව බලන්න සම චතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග මීටර 10කි. එම ඉඩමේ මුළු හතරෙහිම ගස් හතරක් පිටවා තිබේ. මුළු හතරෙහි ඇති ගස්ද උපයෝගී කරගනිමින් මීටර 2ක පරතරයක් සහිතව කම්බි කණු පිටවීමට අවශ්‍ය කරන මුළු කම්බි කණු ගණන. ගස්ද උපයෝගී කරගනිමින් ගසුත් ගන්නවලු පුතා.
හරිද? right. අහගන්නකො බලන්න. මේ ගසුත් ගන්නවලු. අපි මේ සම්පූර්ණ බෝඩ් එකම ගමුනේ. හරි. මෙතන වෙලා තින්නේ මෙන්න මෙහෙමයි. සමචතුරස්‍රාකාර ඉඩමක් තියෙනවා. හරිද? right. ඔන්න ඔහම තියෙනවා. ඔය වගේ කොහොම තියෙනවා කියලා හිතන්න. හරි. දැන් මේ ඔයාලට සමචතුරස්‍රාකාර නෙවෙයිද පේන්නේ? මම ඇදලා තියෙන්නේ නම් සමචතුරස්‍රාකාර. ඉන්නකො ඒකත් මාර වැඩේ. අයින් කළා. ඉන්න. ආයෙත් ගමු. මෙන්න බලමු. දැන් හරි වගේ නේද? හරි. ඒත් නෑ වගේ. ඉන්දින් ඉන්න බලමු. ඔයාට පේන විදිය බලමු. ඔහොම ගමු කියනවා. හරි හරි. දැන් හදන්න. දැන් මේ මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. දැන් මෙතන ඉන්නවලු කණු තියනවලු ගස් sorry. කණු නෙවෙයි ගස්. මෙන්න ගහක් තියෙනවා. ගහක් තියෙනවා. ගහක් තියෙනවා. මීටර 10ක් පළලයින්. ඒ හින්දා මේකේ පුතේ දැන් අපි හිතවන්න යන්නේ හොඳට අහගන්න කණු හිතවන. එතන මීටර බිඳුවනේ මෙතන තියෙන්නේ. හරිද? බිඳුව. එහෙමනම් බලන්න මීටර 2 තැන කණුවක් ඕනේ. 4 තැන කණුවක් ඕනේ. 6 තැන කණුවක් ඕනේ. 8 තැන කණුවක් ඕනේ. හරිනේ. එතකොට 10 හදෙනවනේ. එතකොට මේ තේරුණාද? මේ ඉලක්කම් වලින් දැම්මොත් මේක බිඳුව තැන 2 4 6 8 10 ඔහොමනේ යන්නේ පැටිනේ. එතකොට ගස් 4ක් තියෙනවනේ. අපිට ඕනේ කම්බි කණු. එක පැත්තකට කම්බි කණු 4යි. එහෙනම් මේ පැත්තටත් 4ක් යනවා. මේ පැත්තටත් 4ක් යනවා. මේ පැත්තටත් 4ක් යනවා. මේ පැත්තේ 4යි. එහෙනම් කම්බි කණු ගාන වෙන්නේ කීයද? 16ක් කියලා. තේරෙනවද? හරි. right. අපි අපේ වැඩේට යන්න පාඩුයි. හරිද? මෙදී එහෙනම් අදාළ උත්තරේ වෙන්න ඕනි තෝරගන්න එතන 19 ප්‍රශ්නේ අංක 1. හරිද? right. හොඳයි. දැන් මේ බලන්න හරිද? එන්න 20 දානට හරි. කියනවා මෙහෙම මේ ඉහත සඳහන් A B හා C ඒගොල්ලෝ කියනවා විස්තරයක් A B හා C බෝතල් තුනකි A හා B බෝතල් දෙක සම්පූර්ණයෙන් පිරවීම සඳහා C බෝතලයෙන් ජලය දැමිය යුතු වාර ගන්න. ඒක නම් හිම ලේසි එකක්. හරිද? මෙහෙම නෙවෙන්නේ. දැන් A හා B බෝතල් C බෝතල් තුනක් තියෙනවා. A හා B බෝතල් දෙකම සම්පූර්ණයෙන් පුරවන්න C බෝතලෙන් දාන්න ඕනේ. මෙහෙමනේ. A බෝතලේ කොච්චරක් තියෙනවද? 1500. B එක කීයද පුතේ? 500. එතකොට මෙතන 0.0.2යි. මිලිලීටර කොච්චරක් ඕනද? 2ක්. එතකොට මෙන්න මේක බෙදන්න වෙනවා කීයෙන්ද? කීයෙන්. 100 ගොඩවල් වලින් දාන්න වෙන්නේ එකවාරකදී 100යිනේ. 100වත් 2යි කපලා දාන්නත් පුළුවන්. මෙතන 0යි. එහෙනම් වාර ගානෙන්න ඕන කීයද? 20ක් කියලා. තේරෙනවද? හරි. right. දැන් වැඩේට. දැන් බලන්න මෙන්න මෙහෙම කතාවක්. කියනවා මෙහෙම. කමල්, සුනිල්,
යනු පිළිවෙලින් A B C පාසල් තුනේ සිසුන් තිදෙනෙකි. පාසල් වල පිහිටීම දී ඇති දල සටහනේ ABC මගින්ද එම පාසල් යා කරන ගමන් මාර්ගයේ සමචතුරස්‍රය මගින්ද දැක්වේ. ඔවුන් තිදෙනා එකම මොහොතකදී තම පාසල් වලින් පිටත් වී ඊහිස් මගින් දැක්වෙන දිශාව ඔස්සේ එකම වේගයෙන් සමචතුරස්‍රාකාර මාර්ගයට ඇවිදයයි. මුලින්ම අනිත් දෙදෙනාගේ පාසල් පසු කරන්නේ කවුරුන්ද කියලා අහනවා. හරි. චුට්ටක් අපි දැන් මේක මෙහෙම විසඳ ගමු පුතේ. මෙහෙම ගමුකෝ. අපි එක එක්කෙනාගේ දැන් නිමල් යනවා නම් එයා යන්න ඕනේ ඊතලයේ තියෙන පැත්තටනේ. ඒ දාලා තින්නේ මේ පැත්තට යන්න ඕනේ මේ විදිහට. එතකොට නිමල් පහු කරන්න ඕනේ කාගේ පාසල් දෙකද? B ගෙයි C ගෙයි. යන්නේ එකම වේගෙන්නේ. එහෙනම් ඉස්සල්ලාම පාසල් දෙක පහු කරන කෙනා වෙන්නේ පාසල් දෙක පහු කරන්න අඩු දුරක් යන කෙනානේ. එතකොට බලන්න නිමල්. හරිද? යන්න වෙනවා මෙච්චරක් දිග. නිල් පාට රේඛාවෙන් දාපු දිග. හරිද? නිමල්ට යන්න ඕනේ දිග ඒක. පේනවද? හරි. ඔන්න මෙතින් ABC නිමල් කමල් කියලා නෙදින් පිළිවෙලින් නෙදි. නම් ඒ කියන්නේ නිමල්. නිමල්ට යන්න ඕනේ දිග තමයි නිල් පාට රේඛාවේ දිග. එකම වේගෙන් යන්නේ. B වලින් ඉන්නේ කවුද? කමල්. දැන් මොකද කරන්නේ? මෙන්න මෙහෙම කමල් B වලින් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා අනිත් දෙන්නගේ පාසල C පාසලත් පහු කරලා එයාගේ ඒගේ පාසලත් පහු කරන්න ඕනේ. අම්මේ කමල්ට හති හැදෙයි නේද? ගොඩක් දුර එන්න එපැයිනේ. එහෙනම් බලමු අනිත් කෙනා කවුද? දැන් තේරෙනවා අපේ දරුවන්ට. C වලින් පටන් අරගෙන යන්න වෙනවා නිකන් සිරිපාදේ යනවා වගේ. එහෙම. නෑ පාසලක්. තාම නෑ පාසලක් දෙයියනේ කියලා ඒගේ පාසල ළඟට ආවා. දීගේ පාසල ළඟට ආවා. එතකොට තේරෙනවා නිමල් ගිය දුර, නිමල් යා යුතු දුර නිල් පාට රේඛාවෙන්, කමල් යා යුතු දුර කොළ පාට රේඛාවෙන්, සුනිල් යා යුතු දුර රතු පාට රේඛාවෙන් දිස් වෙනවා. එහෙනම් එකම වේගෙන් යන හින්දා ඉස්සල්ලාම අඩුම දුරක් යන කෙනා. ඒ කියන්නේ නිමල් තමයි උත්තරේ. හැබැයි වැඩි වෙලාවක් යන කෙනා ඇහුවොත් ප්‍රශ්න වෙනස් කරලා අහන්න බලවත් නේ. ශිෂ්‍යත් ඒ වගේ ප්‍රශ්න අහලා තිබ්බනේ කලින්. හරිද? රයිට්. එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ නිමල්. හරිද? පැහැදිලිද පුතේ? රයිට්. මම දැන් හදන්නේ. මෙතන කියනවා කලායතනයක පුහුණු වීම පැවැත්වෙන දින 5 අතරින් එක ළඟ පිහිටි දින 3ක් සඳහා දින 3ක් පුහුණු වීම වලට සහභාගී වී යුතුය. පදෙව් සුරේෂ් රන්දික යන සිසුන් තිදෙනා එම පුහුණු වීම වලට සහභාගී වූ දවස් තිබුණේ එකක් පමණි. එම සතියේ ඔවුන් දෙදෙනෙකු බැගින් පුහුණු වීම වලට සහභාගී වූ දවස් කීයක් තිබේද? හරි. බය වෙන්න එපා. හරිද? අපි පොඩි සටහනක් දාගමු. අපි මෙහෙම කරමු. මේ බලාගන්න. මෙහෙම ගමු. සතියේ දවස් ටිකක් තියෙනවනේ. කවද්ද? එන්නකො. මේක බෝඩ් එක සම්පූර්ණයෙන් අරන් පාට වෙනස් කරන් එමුකෝ. හරි. හොඳයි. දැන් බලන්න. දැන් සතියේ දවස් වලම තියෙන මේගොල්ලෝ සෙන්සුරාදීද මම හිතන්නේ නිවාඩු ඇති. හරිද? රයිට්. සාඳුද්දා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. කවුද ඉන්නේ මේකේ කට්ටිය? කවුද? පදෙව් ඉන්නවා. පදෙව්. හරිනේ. ඔන්න පදෙව්. ඊළඟට සුරේ ඉන්නවා. සුරේත් ඉන්නවා. ඊළඟට රන්දික ඉන්නවා. දැන් අහගන්නකෝ. දැන් මේ සතිය දවස් පහනේ. එක ළඟ 3යි එන්න ඕනේ. අපි හිතමු හරිද? රයිට්. අපි හිතමු මෙන්න මෙයා එක ළඟ දවස් 3ක් යනවා කියලා. සඳුදා, අඟහරුවාදා, බදාදා. සඳුදා, අඟහරුවාදා, බදාදා. හරි. ඊළඟට දැන් මේ තුන් දෙනාම යන්න ඕනේ එකම දවස්නේ. අපිට ඕන මට අඟහරුවාදායින් පටන් ගන්නත් පුළුවන්. එහෙමනම් මේ තුන් දෙනාම යන්න ඕනේ එකම දවස් වලනේ. හරි. අපි මෙහෙම හරි. මම අඟහරුවාදායින් පටන් ගන්නවා. අඟහරුවාදා
හරි. හරි. අය මුලින්ම කියන පොඩ උත්තරේ බලගන්න. හරිද? right පුතේ මේ කලින් ප්‍රශ්නේ පැහැදිලිව පෙවුණා නේද? මම ඒකට පොඩක් කියන්නම්. හරිද? මෙයා යන්නේ නිමල් යන්නේ නිල් පාට රේඛාව. එතකොට B වලින් පටන් ගන්න කෙනා කොළ පාට රේඛාවෙන් දැක්කම දුර යන්න ඕනේ. P වලින් පටන් ගන්න කෙනා රතු පාට රේඛාව. ඒතර අඩුම දුරක් යන්න ඕනේ කවුද? නිමල්. හරිනේ? හොඳයි. මේ ඒක තමයි හරි. ඊළඟට මේකෙදි මෙතන ඉන්න තුන් දෙනා ගත්තාම අපිට පදෙව් සුරේෂ් සන්දික. මේගොල්ලෝ යන දවස් සඳ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා. ඒතර සදෙව් අපි තමයි එක ළඟ දවස් තුනක් ආව කියලා සඳ අඟහරුවාදා බදාදා ටික ප්‍රශ්නයක් නෑ. වට තැනින් දාගන්න පුළුවන්. ඊළඟ සුරේෂ් අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා ආව කියලා හිතන්නකෝ. දැන් තුන් දෙනාම ඇවිල්ලා තියෙන දවස් එකයිනේ. එහෙනම් රන්දික එන්න පටන් ගන්න ඕනේ කවද්ද? බදාදා. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? එම සතියේ ඔවුන් දෙදෙනෙකු බැගින් පුහුණු වීමට සහභාගී වූ දවස් දාන. මෙන්න අඟහරුවාදා දෙන්නයි ආවේ. බ්‍රහස්පතින්දා දෙන්නයි ආවේ. එහෙනම් අදාළ උත්තරේ වෙන්න ඕනේ කවද්ද? 2 කියන එක දවස් 2යි. ඒ කියන්නේ අංක 3 තමයි අදාළ පිළිතුර විය යුත්තේ. පැහැදිලිද? හරි. හොඳයි. දැන් එහෙමනම් අපි යන් ඊළඟ ප්‍රශ්නයට යන්. ඊළඟ ප්‍රශ්නයට. හරි. දැන් බලා ගන්නකො. මේක පොඩ්ඩක් හිතවලේ වරද කරන්නේ නැතුව. හරි අහගන්න. බල්බ වැලක බල්බ දෙකක් බල්බ වැලක බල්බ දැක්වෙන ආකාරය මෙසේ. මේ කියද්දිම කියනවා බල්බ දැක්වෙන්නේ මේ විදිහටලු. හරිද? මෙම බල්බ වැල දැල්වීමේ රටාව අනුව පළමු වාරයේදී කොළ නිල් රතු ලෙස බල්බ දැල්වීමෙන් අනතුරුව වෙනත් වර්ණ වලින් බල්බ තුනක්ද දැල්වේ. මෙසේ දැල්වෙන රටාව අනුව 6 වන වරට දැල්වෙන කොළ පාට බල්බය බල්බ වැලේ කීයටි බල්බද කියලා අහනවා. හරි. මේ බල්බ වැලක බල්බ දැක්වෙන ආකාරය නේ. එහෙනම් හොඳට අහගන්න. මෙන්න පළවෙනි බල්බය. හරි. මේ බලන්න. මෙන්න අපි යනවා පළවෙනි බල්බය මේකේ. 1. මෙතනම දාමු අංක. මේක 2. මේක 3. මේක 4. 5. 6 ඉන්න. දැන් වෙනත් 7 8 9. අපිට ඕනේ කොළ පාට බල්බ වල රටාවක් ගන්නනේ. හරිද? ඉතින් අපිට ඕනේ කොළ පාට බල්බ වල රටාවක් ගන්න. අපෙන් අහන්නේ මෙසේ දැල්වීමේදී දැල්වීමේ රටාව අනුව 6 වෙනි වරට 6 වෙනි වරට දැල්වෙන කොළ පාට බල්බේ බල්බ වැලේ කීවෙනි එකද කියලා. හරි. 4 වෙනි එක තමයි පළවෙනි වරට දැල්වෙන කොළ පාට බල්බේ වෙන්නේ. මේකින් පළවෙනි සැරේ කොළ පාට බල්බේ වෙන්නේ මෙයා. මෙයා. එයා බල්බ වැලේ 4 වෙනි එක. තේරෙනවද කියන එක? ඊළඟට 6 7 මෙතන 6 වෙන 4 5 6 7 8 9 ආය අර විදිහට ගන්න. කොහොමද? 10 කොළ. 10 කොළ. මේක කීවෙනි එකද එතකොට? මේක කොළ පාට දෙවෙනි එක. කොළ පාට දෙවෙනි එක. තේරුණාද? හරි. මොන අපි ටිකක් දාන්න. එතකොට 11 වෙනි එක 11 වෙනි එක නිල් 12 රතු ඊළඟට 13 වෙනත් පාට 14 වෙනත් පාට 15 වෙනි පාට අන්න ආවා 16 කොළ පාට තුන්වෙනි එක. දැන් කොහොම පොඩ ඇඳ යන්න අමාරුයිනේ. එතකොට හොඳට තේරුම් ගන්න රටාව වෙන්නේ මෙහෙමයි. මෙතන ඔයාලට පේනවා කොළ පාට ඒවා යන්නේ 6න් 6. 4 10 16. එහෙනම් අපි ලියන්නේ 4 කොළ පාට පළවෙනි එක. ඊළඟට 10 16 ඊළඟට ආය 6ක් එකතු වුණොත් 22 ආය 6ක් එකතු වුණොත් 28 4 6 6 නේ එකතු වෙන්නේ මේ කොළ පාට පළවෙනි එක කොළ පාට දෙවෙනි එක කොළ පාට 3 කොළ පාට 4 කොළ පාට 5 කොළ පාට 6 වෙනි එක ගැන අහන්නේ ආය 6ක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ කීයද? 34යි. 34 වෙනි බල්බේ. හරි මෙතන තියෙන්නේ 34. දැන් සමහරක් කෙනෙක් අර මුල බල්බ දෙක ගත්තේ නැත්නම් එයාට නිකන් අඩු උත්තරයක් එනවා.
හරිද? මෙතන මේ තුන ගත්තේ නැති වුණොත් එයාට අඩු උත්තරයක් කරනවා. එයාට උත්තර වලින් බලන්න පුළුවන්. අහන්න මේක නෑනේ. එහෙනම් මේ තුන අරන් තමයි කියලා. හරිද? හරි. එහෙම හරි හිතලා හරි පිළිතුර තෝරගන්න. හරි. මේ හොඳයි. right. අපි නිල් පාටින් මදින උත්තර ටික නේද? හරි. මෙන්න මේක තමයි අදාළ උත්තරේ වෙන්නේ. හරි. දැන් බලන්න මෙන්න මෙහෙම කතාවක් දෙනවා. පේලිවල ඉන්න ගානක් සම්බන්ධව. හරි. අපි ඒ කතාවටත් යන්න. බලන්න කියනවා මෙන්න මෙහෙම එකක්. හරිද? පේලියක රුවන් සිටින්නේ පිටිපස සිට 17 වෙනි ස්ථානයටලු. පේලියක රුවන් ඉන්නේ පිටිපස්සේ ඉඳලා 17 වෙනියලු. පියල් සිටින්නේ ඉදිරියේ සිට 12 වෙනියලු. රුවන් සිටින්නේ පියල්ට ඉදිරියෙන්ලු. අරුවන් ඉන්නවලු පියල්ට ඉදිරියෙන් ඉන්නවලු. ඔවුන් දෙදෙනා අතර ළමයි 9ක් සිටී කියලා කියනවා. එම පේලියේ සිටින මුළු ළමුන් ගාන අහනවා. හරි. කතාව මෙහෙම වැඩි ඔලුවට දාගන්නකො. ඔක්කොම රුවන් ඉන්නේ පිටිපස්සේ ඉඳලා ළමයි 17 වෙනියට. පිටිපස්සේ ඉඳලා 17. පියල් සිටින්නේ ඉදිරියේ ඉඳලා 12 වෙනියට. හැබැයි රුවන් ඉන්නේ එතකොට එහෙම ගත්තම් පියල්ට කලින්ලු ඔවුන් දෙදෙනා අතර ළමයි 9ක් ඉන්නවලු. එම පේලියේ සිටින මුළු ළමයි ගාන. හරි. එහෙනම් මෙහෙම කරමු. මෙන්න මෙතන රුවන් ඉන්නවා කියලා හිතමුකෝ. හරිද? right. එන්නද? අන්න රුවන් ඉන්නවා කියලා හිතන්න. හරි. right. දැන් හලන්න. මෙතන ඉන්නවා කියලා අපි හිතමු නිකන් රුවන්. රුවන් සහ පියල් අතර ළමයි 9ක් ඉන්නවා. පොඩක් බලා ගන්නකො. අපි නිකන් ඉලි කෑලි දාමුද ළමයිට. 9ක් ඉන්නවා. 1 2 3 4 5 6 7 8 9ක් ඉන්නවා. එහෙනම් 10 වෙනියා තමයි පියල්. දැන් කතාව චුට්ටක් සැලසුම් කරගමු. දැන් හැබැයි පියල් ඉන්නේ ඉදිරියේ පිට 12 වෙනියටලු. මෙයා 12 වෙනියා වෙන්න ඕනේ. 12 වෙන්න ඕනේ. දැන් බලන්න. 1 මෙයා 1 කියලා ගත්තා. 1 2 3 4 5 6 7 8 9 10 11. එහෙනම් නෑ තව එක්කෙනෙක් ඉන්න ඕනේ. දැන් බලන්න. තව එක්කෙනෙක් මෙතන හිටියොත් එකම වෙන්න ඕනේ නෑ. 1 2 3 4 5 6 7 8 9 10 11 12. හරි නේද? right. පියල් ඉන්නේ ඉදිරියේ ඉඳලා 12 වෙනියට. රුවන් සිටින්නේ පියල්ට ඉදිරියෙන්. හරි. ඔවුන් දෙදෙනා මේ පේලියක රුවන් සිටින්නේ පිටිපස්සේ ඉඳලා 17 වෙනියටලු. පිටිපස්සේ ඉඳලා 17 වෙනියට ඉන්නේ. 17. දැන් බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11. දැන් ඉන්නේ 11. එහෙම බෑ 17 එන්න ඕනේ. 11. එහෙනම් ඉන්න ඕනේ ගාන බලන්න. මේ මෙතන එක්කෙනෙක් හිටියොත් 12 වෙනනේ. 1 2 3 4 5 6 7 8 9 10 11යි. දැන් කියන්නේ මෙයාට කලින් 16ක් ඉන්න ඕනේ. මෙතනලා 16ක් ඉන්න බෑනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. හරි නේද? දැන් ගැලපෙනවද බලන්න. මේ හොඳට අහගන්න. පේලියක රුවන් සිටින්නේ පිටපස්සේ ඉඳලා 17 වෙනියට. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. හරි. එතකොට දැන් සියලු කතා හරි. දැන් යන ගමන්. මෙතන 17යි. මෙතන මෙයා 17 වෙනිට ඉන්නේ. මෙතන එක්කෙනයි 18යි. එහෙනම් හොඳට අහගන්න එයාට කලින් එක්කෙනයි ඉන්නේ. එතකොට මෙයා 17 වෙනිට ඉන්නේ. කලින් එක්කෙනයි ඉන්නේ. එහෙනම් 18 දෙනෙක් ඉඳලා තියෙනවා. එහෙනම් ගාන 18. හරිනේ? right. හොඳයි. මේ right. අපි යමු ඊළඟ වැඩේට. මෙන්න කතාව හොද්දටම කල්පනා කරන්න ඕනි ගණිත ගැටලුවක් තියෙන්නේ. right. බලන්න. හොඳට අහගන්න. පහක් රුපියල් 1500ක් වටිනා ඔරලෝසුවක් මිලදීගෙන එය 100ට 20ක ලාභයක් තබාගෙන පසිදිට විකුණුවේය. ඔන්න ඔය කතාව බලන්න. يعني හැම රුපියල් 100කටම රුපියල් 20ක් ලාභයක් තියාගන්න. හැම රුපියල් 100කටම. හරිද? විකුණුවේය. පසින්දු එය 120ක අලාභයකට දකුණට විකුණුවේය. අන්න මෙයා විකුණුවේ ලාභයකට. ලාභයක් තියාගෙන. හරිද? මෙයා විකුණුවේ අලාභයකට. දසුන් එය මිලදී ගත්තේ පසින්දුට රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් දීමෙන්නේ දසුන්ට ලැබුණු ඉතුරු මුදල. හරි.
5000ක් දුන්නම දසුන්ට ලැබෙන ඉතිරි මුදලනේ අහන්නේ පුතේ. එහෙනම් ඉතිරි මුදල හොයන්න නම් දසුන් මේක ගත්ත මුදල හොයාගන්න ඕනේ. හරි. හැබැයි දසුන් ගන්න කාගෙන්ද? පසින්දුගෙන්. එහෙනම් පසින්දු දසුන්ට විකුණපු මුදල හොයාගන්න ඕනේ. එහෙනම් වැඩ මෙහෙමයි. මේක සම්බන්ධතාවය දකින්න ඕනේ පුතේ. ඉස්සල්ලාම ඔයා සහත් මේක අරගෙන පසින්දුට විකුණපු මිල හොයාගන්න ඕනේ. ඊළඟට පසින්දු ඒක දසුන්ට විකුණපු මිල හොයාගන්න ඕනේ. හැබැයි සහස් 1500කට අරගෙන ලාභයක් කියන්නේ වික්කේ. එහෙනම් අනිවාර්යෙන් සහස් විකුණන මිල ගත්තට වඩා වැඩි. ඒ කියන්නේ මෙන්න මෙහෙම අපිට හිතන්න පුළුවන්. හොඳට අහගන්න. මේ කතාව මම පියවරවල් ටික චුට්ටක් එකින් එක පොඩ්ඩක් පැහැදිලිව කියනවා බලා ගන්න. එතකොට 100කට 20යිනේ. එතකොට මෙයා රුපියල් කීයක්ද ගන්න? හොඳට අහගන්න. 1500යි. හරි. එහෙනම් අපි මේ කතාව මෙහෙම ලියාගමුකෝ. අහගන්නකෝ. රුපියල් 100කට ලබන ලාභය රුපියල් 20යි. මට ඕනේ 1500කට ලබන ලාභය. හරිද? හරි. මම මේ කතාව මෙතනින්ම පොඩ්ඩක් මේ ප්‍රශ්නේ මෙහෙම අරන් බෝඩ් එකේ චුට්ටක් හදන්නම්. හරිද? රයිට්. එන්නකෝ. බෝඩ් එකේ හදන්න. මම මෙහෙම ගන්නම්කෝ. මුලින්ම කවුද මේක විකුණන්නේ? බලා ගන්න. මේකේ කතාව මේකයි, මේකේ සාරාංශ කතාව කිව්වොත් එනම් පේපර් එකෙන් බලලා කියන්න. හරිද? දැන් මේක නැහැනේ. හරි. සහස් ගන්න. සහස්. හොඳට අහගන්න. මේ කතා කරන්නේ 25 වෙනි ගණිත ගැටලුව. හරිද? හොඳට අහගන්න. සහස් මේක ගන්නවා 1500කට. අරගෙන එයා තියා ගන්නවා කිව්වා ලාභය. හරිද? 100ට 20යි. හරිද? එහෙම අරගෙන ඒක පසින්දුට විකුණනවා කියලා කිව්වා. හරි. දැන් හොඳට අහගන්නකෝ. බලන්න රුපියල් 100කට ලාභය රුපියල් කීයද? 20යි. එහෙනම් මම හොයාගන්න ඕනේ 1500කට ලබන ලාභය. එහෙනම් බලන්න 1500 ඇතුලේ 100 ගොඩවල් කීයක් තියෙනවද බලන්නකෝ. මේ තියෙන්නේ 1500 බෙදන්න වෙනවනේ 100. ඔය දරුවෝ දන්නවා 0.2කට 0.1 කියපුවා 15ට එකේවයි ඉතින් 15යි. එහෙනම් කතාව 15යි. මේ වගේ 15 ගුණයක්. එහෙනම් ලාභයක් මේ වගේ 15 ගුණයක් වෙන්න ඕනේ. හරිද? රුපියල් 100 ඒවා 15ක් තියෙනවනේ. 100කට ලබන ලාභය 20යිනේ. එහෙනම් 100 ඒවා 15කට ලබන ලාභය බලන්න මේ වගේ 15 වැඩි කරන්න ඕනේ 20ෙන්. බිඳුවයි බිඳුවරක් 5 බිඳුවයි බිඳුවරක් 1 බිඳුවයි දෙවරක් 5 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි දෙවරක් 1 2යි 1යි 3යි. එතකොට ඔයාලට අදාළ උත්තරේ නෝ රුපියල් කීයද? 300ක් ලාභ තියාගන්නවා. කවුද මේ ලාභය තියාගන්නේ? පහස්. එතකොට හොඳට අහගන්න. දැන් සහස් කොහොම ලාභයක් නේ පුතේ තියාගන්නේ? දැන් එහෙනම් මේක පසින්දුට විකුණන්නේ ගත්තට වඩා රුපියල් 500ක් රුපියල් 300ක් වැඩි. ඒතර 1500ට ගත්ත එක පසින්දු ගන්නෙ හොඳට අහගන්න. පසින්දු ගන්නෙ මේක 1500ට ගත්ත එක 1500ට ගත්ත එක තව රුපියල් 300ක් ලාභ තියාගන්න. ඒ කියන්නේ රුපියල් කීයද? 1800කට ගන්නෙ. හරිද? 1800කට. දැන් හැබැයි පසින්දුට වෙන්නේ හොඳට අහගන්න මෙන්න මේක විකුණන්න වෙනවා අලාභයක් සහිතව. පසින්දු ගන්න අලාභය තමයි රුපියල් 100කට ලාභ නෙවෙයි අලාභ 20යි. එහෙනම් එයා 1800කටනේ ගත්තේ. එතකොට බලන්න 1800ට 100 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 1800 බෙදනවා 100ෙන්. මම මෙහෙම දාමු 180ට 1යි 100යි 800ට 8යි 18යි.
එහෙනම් එයාට වෙන අලාභය රුපියල් 20 ඒවා 18ක්. තේරෙනවද? 100කට 20යි. 200කට 40යි. ඇයි 200 ඇතුළේ 100 කොටවල් දෙකයිනේ. 500කට වෙන්නේ එහෙනම් මේ වගේ 5 ගුණයක්. 1800කට වෙන්නේ මේ වගේ 18 ගුණයක්. ඒකයි වැඩි කරේ. දැන් 20 වැඩි කරමු 8ක් දාලා 18යි. 8 වරක් 0යි 8 වරක් 2 16යි. 1 වරක් 0යි 1 වරක් 2යි 0යි 6යි 3යි. කියලා ගන්න වෙන්නේ 360යි. හරි. එහෙනම් මෙයා විකුණන්නේ ගත්තට වඩා 360ක් අඩුවෙන්. ඉතින් කතාව පැහැදිලි කරන්න. හරිද? එතකොට පසින්දු විකුණන මිල ගන්න වෙන්නේ 1800ට යා අරගෙන පාඩුවක් නුනේ අලාභයක් නෙවෙන්නේ. ගත්තටත් වඩා 360ක් අඩුවෙන්. 360ක් අඩුවෙන්. බිඳුවයි බලා ගන්න පුතේ. බිඳුවයි අහගන්න. මෙතන එකක් ගත්තා. 10න් 6ක් ගියාම 4යි. මෙතන 7යි. 7න් 3ක් ගියාම 4යි. 1440යි. හරි. දැන් චුට්ටක් අහගන්න. දැන් මෙන්න මේක හොඳට අහගන්න. දසුන්නය ගත්තේ පසින්දු රුපියල් 5000ක් දීලා. හරි. එහෙනම් දසුන්ට දැන් විකුණන්නේ පසින්දු විකුණන්නේ කාටද? දසුන්ට. කීයකටද විකුණන්නේ? 1440කට. හැබැයි පොතක් බලගන්න. හැබැයි එයා ගත්තේ කීයටද? 1800ට අරගෙන දැන් කතාව හොඳට තේරුම් ගන්න. මේ පසින්දු 1500ට අරගෙන 1800ට වික්කා. හරිද? සෝරි. පසින්දු නෙමෙයි. සහ 1500ට අරගෙන පසින්දුට වික්කා කීයටද? 1800ට. පසින්දු කියතින් තමයි අලාභයක් වුනේ. පසින්දුට උන අලාභය රුපියල් 360ක්. එයා දැන් ඒක විකුණනවා දසුන්ට රුපියල් 1440කට. දසුන් එයාට රුපියල් 5000 කොලයක් තමයි ඔක් ගන්නෙදි දෙන්නේ. 5000 කොලයක් දෙනවා. 1440ක් අඩු කරගෙන යාට ඉතුරු සල්ලි දෙන්න. බිඳුවයි මෙහෙන් ඉල්ල ගන්න නැහැ. මෙයාගෙන් ඉල්ලනවා දෙන්නකෝ කියලා. එයා කියනවා පිස්සුද මාත් මේ වේලි වේලි ඉන්නේ කියලා. මේ දෙන්න අඬනවා. අඬනකොට මෙයාට දුක හිතිලා එයා එකක් දෙනවා. ඒතර මෙතන 4යි. ඒතර මෙතන 10 වෙනවා. 10 උඩක් හින්දා මෙයා ඉල්ලනවා මැරෙන්න යනවා. මෙයා එකක් එයාට දෙනවා. එයාට 9යි. මෙතන 10යි. 10න් 4ක් අඩු වුණාම 6යි. 9න් 4ක් අඩු වුණාම 5යි. 4න් එකක් ගියාම 3යි. බලන්න බැටි උත්තරයක් තියෙනවද කියලා 3560. 3000 හරිද? බලන්න උත්තරයක් තියෙනවද කියලා 3560. හරි. මේදී හරි. මෙන්න එන උත්තරේ කීයද? අංක 1. මේ හොඳ ගණිත ගැටලුවක්. පොඩ්ඩක් ඕවට හොඳට පුරුදු වෙන්න. හරිද? ලාභයක් අලාභයක් දෙකක්ම තිබ්බා. මාර වැදගත් වෙයි මේ සැරේට. හරිද? right. හොඳයි. ඉතින් මේ හොඳයි. දැන් අහගන්න. මේ අපි යන් ඊළඟ ගානට ඔන්නවා මේ ඔය විදියට පොඩ්ඩක් හොඳට ඉතින් මේ ඔයා කල්පනා කරලා ඔය වැඩ කරගන්න ඕනේ. හරිද? right. ඉතින් මේ ටිකක් මම පොඩි දෙයක් පෙන්වන්න යන්නේ. ආට මේ බලමු. මම අද පොඩ්ඩක් මේ ගණිත ගැටලු තිබ්බාම හොඳට කල්පනා කරලා ඒ වැඩ කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. ඒවා හිමීට හදා ගන්න ඕන. ඔය මේ අපේ අවුරුද්දක සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්ව අයියලා අක්කලා ගත්ත ප්‍රතිඵල. මේකේ මේ උටි කතා ටිකක් තියෙනවා. එන මම ඔය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මොකද මේ පොඩ්ඩක් හිතලා හොඳින් අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ මේ විභාගෙදී. හරි. ඉතින් මේ පහුගිය ටිකේදී අපේ පන්ති පැවැත්වෙන ආයතන ටික සම්පහන් අනික් ආයතනයේ 6 වෙනි පන්තිව අපි 2026 ඉඳලා කරන්නේ නැහැ. ඒක අපේ සහෝදර ගුරුවරයෙක් කරන්නේ. අපේ ආයතනයේ ප්‍රතිභා ආයතනයේ පන්ති පැවැත්වෙනවා. මේ දින්නේ අපේ පළවෙනි වාරේ වැඩ පිළිවෙල. හැම ශ්‍රේණියකටම නිබන්ධන දීලා. ඒක ඇතුලේ අපි ලියන්න වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. ඔක්කොම ප්‍රශ්න ලියන්න වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. ඒ වගේ හොඳ නිබන්ධන පෙළ ඒක ඇතුලේ අන්තර්ගත කරලා තියෙන ඔය කලින් අවුරුද්දක පන්ති කාලසටහන. ඉතින් අපි මේ මුල ඉඳලා ගැටලු වලට ආව හුරු කරනවා. මේ තින්නේ ප්‍රතිඵල අපේ සාමාර්ථ ගත්ත දරුවෝ ඒකේ 18 දෙනෙක් ප්‍රතිඵල තියෙනවා.
මේ 1ක 1 2 3 4 24ක දැනික ප්‍රතිඵල තියෙනවා. ඒ අනුව ඒ සාමාර්ථ සිය ගණනක් අපි විසින් වාර්තා කරනවා. එතෙන්දී විශේෂත්වය තියෙන්නේ දැන් මේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ සමහර අය ශිෂ්‍යත්ව විභාගේ පහස් වෙලා මේ තව තියෙනවා දිගටම තියෙනවා. හරිද? දිගටම තියෙනවා ඉතින්. මේ වගේ නගරයේ තියෙන ලොකු ඉස්කෝල වලට යන අයත් ඉන්නවා. ඉතින් ශිෂ්‍යත්ව විභාගේ සමත් අසමත් කියලා වෙනසක් නොකර නගරේ පාසල ගමේ පාසල කියලා වෙනසක් නොකර දක්ෂ කියලා වෙනසක් නොකර හැමෝටම එක වගේ එකක් ගන්න පුළුවන් වෙන්න උගන්වන පන්තියක් අපි නිර්මාණය කරමු. ඔබත් වෙන්න අසුන් ගන්න යාළුවන්ටත් කියන ඔය වගේ විස්තරයක් දාලා තියෙනවා. හරි. ඔය අපේ මේ අවුරුද්දේ පන්ති පටන් ගන්නකොට අපි පොඩි පොතක් බෙදුවා ඒකේ අන්තර්ගත කරපු දේවල්. ඉතින් මෙතනදී මෙන්න මේ සාමාන්‍යයෙන් ළමයට ගානක් තේරුම් ගන්න සමහරක් කෙනෙක්ට පොඩක් පුහුණුවක් අවශ්‍යයි. අන්නේ පුහුණුව අපි විධිමත් කරනවා අපේ පන්ති කාමරය ඇතුලේ. ඔය දැන් ඔය හදපු ගන්ට ගැටලු තේරුම් කරනවා වගේ අපි විධිමත් වැඩපිළිවෙලක් එක්ක යන්නේ. එහෙනම් අපි සමහරක් වෙලාවට ගමේ තියෙන පාසල් වල ගත්ත උදාහරණයක් පෙරියාගොඩ පරිෂ්ඨ විද්‍යාලයේ ඔය වගේ ඉස්කෝල සමහරක් වෙලාවට ගත්තොත් තියෙන්නේ අවුරුද්දට එක ඒ සාමාර්ථය 1යි 2යි. ඒක අපේ පන්ති ආව දරුවෙක් වෙනවා. ඒක අපි පන්ති පටන් ගන්න කලින් මීට අවුරුදු පන්ති පටන් ගත්තේ 2004 අවුරුද්දේ. ඒක අවුරුදු 22ක් අපි අඛණ්ඩව වැඩපිළිවෙල කරන් යනවා. පන්ති පටන් ගත්ත මුල් කාලේ හොයලා බලන්න සාමාන්‍ය 2004 වගේ කාලවල ඊට පෙර 94 2004 වගේ කාලවල අවුරුදු 10කින් වගේ සමහරකට එක ළමෙක් එක එකක්වත් අරගෙන තිබ්බේ නැති යුගයක් තිබ්බේ. අපි යන්නේ වෙනස් කරලා අද ජාතික මට්ටමේ ප්‍රතිඵල ලබා ගන්න තැනට අපි වැඩ කරගෙන යනවා. දැන් අපේ මේ වෙනකොට ඉගෙන ගත්ත දරුවෝ විශාල ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලවලට ඉංජිනේරු පැකරටියට තේරලා රජයේ උසස් නිලතල දරනවා සමහර ගුරුවරු විදියට උගන්වනවා ගොඩක් අය. ඉතින් ඒ මාර්ගය තරණ එක තමයි අපි මේ 6 ශ්‍රේණියේ ඉඳලා පටන් අරන් කරන්නේ. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේදී ඔයාලට උපරිමයෙන් කරන්න උපරිමයෙන් මහන්සි වෙලා ඒක අපි උපරිමයෙන් කරලා උපරිම ප්‍රතිඵලයක් අරගෙන හොඳම පාසලක් තෝරගන්න බලන්න ඉතින්. හරි? රයිට්. හොඳයි. මෙතන කියන විස්තරයක් මෙහිම අමිත මහතා ගණිත ගුරුවරයෙකි. ඔහු කිසියම් මුදලක් තම පන්තියේ සිසුන් අතර බෙදා දුන්නේ එය පන්තියේ සිටි එකම පිරිමි ළමයාට එක ළමයා ඉඳලා තියෙන පිරිමි ළමයි එකම පිරිමි ළමයාට එම මුදලින් 4න් එකක් දුන්නේය. ඉතිරිය අනිත් ගැහණු ළමයි අතර සමානව බෙදා දෙන්නදී අනිත් ගැහණු ළමයින්ට සමානව බෙදා දුන්නලු. මෙහිදී පිරිමි ළමයාට ලැබුණු කොටස එක් ගැහණු ළමයට ලැබුණු කොටස මෙන් 3 ගුණයක් විය. එසේනම් පන්තියේ සිටි මුල් ළමුන් ගන්න කීයද? ඔය වගේ ගාණක් හොද්දට කියවන්න. හොද්දට ගාණ කියවන්න. හරි. අපි යම් පුතේ ඒකේ කතාවට. හරි. දැන් අහලා. රයිට්. අපි මේ වාර විභාගවල වලදී අපේ වෙබ් අඩවිය හරහා ළමයිට පළාත් පේපර් ඔය ගොඩක් කරලා දානවා. පොතේ එක්කෙනාට ඒක උපරිමයෙන් කරගන්න පුළුවන්. හරි. එතකොට ළමයිට ලකුණු අඩු වෙන්න නම් එයාගේ සාධන මට්ටමේ හැකියාවේ අඩුවක් තියෙනවා. ඉතින් ඒක විභාග තියලා අඳුරගෙන ඒව නැවත එයාගේ සාධන මට්ටම වර්ධනය කරලා දෙන එකෙන් තමයි අර සාමාන්‍ය ළමයිට ඒ සාමාර්ථයක් ගන්න හැකියාව ලබා දෙන්නේ. හරි. දැන් අහගන්නකෝ. මෙතන කියනවා කතාව මේ අමිත මහතා ගණිත ගුරුවරයෙකුළු ඊළඟට කියනවා ඔහු කිසියම් මුදලක් තම පන්තියේ සිසුන් අතර බෙදලා දුන්නා. රයිට්. ඒ මුදල දන්නෙත් නැහැ. ඒක අපිට වැඩකුත් නැහැ. මෙතන කියන කතාවක් පොඩ්ඩක් තේරුම් ගමුකෝ. මෙන්න මේ විදිහට අපි හිතමු මේ එයා බෙදලා දුන්න මුළු මුදල ගත්තොත් නිරූපණය කරොත් ඒකෙන් ඔන්න අපි කොටස් 4කට බෙදලා ගත්තොත් ඒ 4ෙන් හොඳට අහගන්න මේ එක කොටුවක දුන්න ප්‍රමාණය පිරිමි ළමයාට දුන්නා. පන්ති හිටපු එකම පිරිමි ළමයාට දුන්නා. 4ෙන් එකක්. දැන් අහගන්නකෝ. 4ෙන් එකක් පිරිමි ළමයාට දුන්නා කියලා කියනවා. දැන් කතාව අහගන්න ඉතිරිය අනිත් ගැහණු ළමයි අතර සමානව බෙදා දෙන්නදී මෙහිදී මෙන්න මේ කතාව තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. පිරිමි ළමයාට ලැබුණු කොටස එක් ගැහණු ළමයට ලැබුණු කොටස මෙන් 3 ගුණයක් විය. සරලව කිව්වොත් පිරිමි ළමයාට ලැබෙන මුදල ගැහණු ළමයට ලැබෙන මුදල වගේ 3 ගුණයක්. උදාහරණයක් ගැහණු ළමයට රුපියල් 100ක් දුන්නොත් පිරිමි ළමයට රුපියල් 300ක් දීලා. තේරුණාද? අර ගැහණු ළමයට ලැබෙන කොටස වගේ පිරිමි ළමයට ලැබෙනවා කී ගුණයක්ද? 3 ගුණයක්. තේරුණාද කියන එක? එතකොට හොඳට අහගන්න
එහෙනම් අර පිරිමි ළමයාට ලැබුණු මුදල දැන් ගැහැණු ළමයට රුපියල් 100ක් දුන්නොත් පිරිමි ළමයට කීයද? 300යි. එන්නේ පිරිමි ළමයට 300 නම් ඒක ගැහැණු ළමයි කී දෙනෙක්ටද? 100 ගානේ 3 දෙනෙක්ට. එහෙනම් පිරිමි ළමයට ලැබෙන මුදල කියලා කියන්නේ ගැහැණු ළමයි කී දෙනෙක්ටද? 3 දෙනෙක්ට. එහෙනම් මේ ඔක්කොම කොටුවල ඉන්නේ ගැහැණු ළමයි. මේ මුදල් සමානයි. මෙයා මේ හතරෙන් එකක් නේ මෙයාට දුන්නේ. මෙතනත් හතරෙන් එක, මෙතනත් හතරෙන් එක, මෙතනත් හතරෙන් එක, මෙතනත් හතරෙන් එක. එහෙනම් මේ පිරිමි ළමයාට දුන්නු මේ කොටුවේ තියෙන මුදලට සමාන මුදලක් තමයි මෙතන තියෙන නිරූපණය වෙන්නේ. එහෙනම් ඒකෙන් නිරූපණය වෙන මුදල ගැහැණු ළමයි 3 දෙනෙක්ට. එහෙනම් මේ එක කොටුවක ගැහැණු ළමයි 3 දෙනෙක්ට දුන්න මුදල. එහෙනම් මේකෙත් ගැහැණු ළමයි 3 දෙනෙක්ට දුන්න මුදල. එහෙනම් මේකෙත් ගැහැණු ළමයි 3 දෙනෙක්ට දුන්න මුදල. හරිනේ. නිකන් හිතන්නකෝ රුපියල් 100ක් කියලා එක ගැහැණු ළමයට ලැබුණේ. එහෙනම් පිරිමි ළමයාට 300යි. ඒ 300 වෙන්නේ මේ 300ම තමයි මෙතන කොටුවෙන් නිරූපණය වෙන්නේ. එහෙනම් මෙතන කොටුවේ නිරූපණය වෙන්න ඕනේ 300යි කියන්නේ ගැහැණු ළමයට ලැබෙන 100 නම් ගැහැණු ළමයි 3 දෙනයි. මේකෙත් ගැහැණු ළමයි 3 දෙනා. මේකෙත් ගැහැණු ළමයි 3 දෙනා. එහෙනම් මුළු ළමයි ගන්න 3 6 9. හරිම ලේසි. හරිද? right. හරිම ලේසි. right. එහෙමනම් මේකට උත්තරේ වෙන්න ඕනේ පළවෙනි එක. හරිද? right. හොඳයි. දැන් මේ අපි ඊළඟ කතාව මේ අම්මා දිනපතාම කැටයකට රුපියල් 10 කාසි 40ක් බැගින් එකතු කරයි. අම්මා මොකද කරලා තියෙන්නේ? 10 කාසි කීයක්ද එකතු කරලා තියෙන්නේ? 40ක්. හරිද? තාත්තා එම කැටෙන් දිනකට රුපියල් 10 කාසි 30ක් ගනි. මාර මිනිස්සෙක් නේද මේ මිනිස්සයා? එකතුවක් වෙන්න දෙන්නේ නැහැ නේ. ඉතින් අර කැටෙන් ගන්නවනේ සල්ලි. හරි. එතකොට මෙම කැටේ පිරීමට 10 කාසි 200ක් අවශ්‍ය වේ. එසේනම් මෙම කැටය මුලින්ම පිරීමට කොපමණ කාලයක් ගත වේද කියලා අහනවා. right. ආගන්න අම්මා මොකද කරන්නේ? 10 කාසි 40ක් දානවා. අපි ඔය කතාවටත් යන්න චුට්ටක්. 10 කාසි 40ක් දානවනේ පුතේ. right. අම්මා 10 කාසි දිනකට දාන ගාන අත් බලමු මෙහෙම. දැමීම ඊළඟට ගැනීම ඊළඟට ඉතිරිය. දවසකට 10 කාසි 40ක් දානවනේ. 40ක් දැම්මා. 10 කාසි 40 බැගින් එකතු කරයි. තාත්තා මොකද කරන්නේ? 30ක් අරන්. එතකොට කාසි කීයක්ද ඉතුරු වෙන්නේ? 10යි. දවසකට කාසි 10ක් ඉතුරු වෙනවා. අපිට කාසි කීයක් ඉතුරු කරගන්න ඕන? 200ක් ඉතිරි කරගන්න ඕන. එහෙනම් දවසකට කාසි 10යිනේ. එහෙනම් බලන්න ඕනේ 200 ඇතුලේ 10 ගඩොල්. ඒ කියන්නේ දවසකට 10යි. එහෙනම් දවස් දෙකකට 20යි. දවස් 3කට 30යි. දවස් 4කට 40යි. දවස් 5කට 50යි. එහෙනම් දවස් 5කට 50යි. 50 ඇතුලේ 10 ඒවා. 5යි. ඒ වගේ 200 ඇතුලේ 10 ඒවා. එහෙනම් 200 බෙදනවා 10න් නේ. හරි. 200 බෙදන්න වෙනවා 10යි. 200 10න් බෙදනවා. 10 වත් 2යි 20යි බිඳුවට බිඳුවයි. අන්න දින ගාන එනවා කීයද? 20යි. තේරුණාද? හරි. දින ගාන එනවා කීයද? 20යි. තේරුණාද? හරි. මේ යා බලමුද අපි. ඊළඟ එක. මේක නම් පොඩ හරිම ලේසි එකක්. පොඩ try කරලා බලමු. හරිද? හරිද? වතුර ටිකක් බීලා කල්පනා කරන්න ඕන පාස්. හරිද? right. දැන් අහගන්න. කියනවා මෙහෙම. පහත දැක්වෙන එක්තරා සිදුවීමක අවස්ථා පහකි. එම අවස්ථා අනුපිළිවෙලට ගැලවූ විට පිළිතුරු කුමක්ද කියලා අහනවා. කේතලයේ ලිපතිවීම, තේ පානය කිරීම, කේතලයේ තියලා එකපාරට තේ බොන්න බෑනේ. තේ ගොටුවෙන් තේ කොළ දැමීම, සීනි දමා තේ සාදා ගැනීම, ලිප ගිනි මොලවා ගැනීම. ඉස්සල්ලාම මොකද්ද කරන්න ඕන? ලිප ගිනි මොලව ගන්න ඕනේනේ. හරි. එහෙනම් පළවෙනිට මොකද්ද වෙන්නේ? ඊළඟට මොකද්ද කරන්න ඕනේ? කේතලේ ලිපේ තියන්න ඕනේ. හරිද? එහෙනම් බලන්න කේතලේ ලිපේ තියාගන්න ඕනේ. හරි. ඒක ඒ. කේතලේ ලිපේ තියාගත්තා. හරි. ඊළඟට හොඳට බලාගන්න මුලින්ම කේතලේ ලිප ගිනින් මොලවුවා. කේතලේ ලිපේ තිබ්බා. ඊළඟ මොකද්ද තියෙන්නේ? තේ පානය කරන්න පුළුවන්. තේ කොටුවේ තේ කොළ දැමීමද? සීනි දමා තේ
සාදා ගැනීමද? මොකද්ද කරන්න වෙන්නේ මුලින්ම? මුලින්ම ඊළඟට කරන්න ඕනේ විස්තරේ බලන්න. හරිද? චුට්ටක් ඉන්න කැමරාව දෙන්න. හරි නේද? හරි. දැන් හරි. කැමරාව ලැබුණානේ. right. මුලින් මොකද්ද කරන්නේ? ලිප ගිනි මොලව ගත්තා. චේතලේ ලිපේ තිබ්බා. ඊළඟට මොකද්ද කරන්නේ? තේ ගොටුවට තේ කොළ දැමීම. කීයද? C. C එන්න ඕනේ. C. ඒතර ඒකත් හරි. ඊළඟ මොකද කරන්නේ? චීනි දමා තේ කොළ දාමා ගැනීම. D. අන්තිමේදී මොකද කරන්නේ? බොන්න තමයි. B. උත්තරේ බලන්න. E වලින් පටන් ගන්න තියෙන ඔක්කොම E A C D B. E A C D B. උත්තරේ 1. යෝක නම් මොම හදලා තියෙන්න ඕනේ. හරි. මේ යා ඊළඟ ප්‍රශ්නේ කියනවා මෙහෙම. මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි නගරයක මෙම పూర్ව දක්නට ලැබේ. මෙම పూర్වයේ ගාල්ල නගරයට ඇති දුර සටහන් වී නොමැති නිසා මාතර සිට ගාල්ල හරහා කොළඹට දුර තෙවිය නොහැකි බව රුවන් ප්‍රකාශ කරයි. රුවන් විසින් කරන ලද ප්‍රකාශය. ඔව්. එක තැනක තියනවලු යම් නගරයේ යම් තැනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් ඔන්න ඔහම නගරේ තියෙනවා. එතකොට අපි හිතමු මේ පැත්තට යන්න ඕනෙලු මෙන්න මේ වගේ තැනක් කියලා හිතන්න. මේ වගේ යම් නගරයක කියනවා මේ පැත්තට යන්න ඕනෙලු කොළඹට යන්න මාතරට යන්න කිලෝමීටර් 48ක්. මේ පැත්තට යන්න ඕනෙලු කොළඹට යන්න කිලෝමීටර් 20ක්. හරිද? එතකොට මෙතන මාතර මෙතන කොළඹ අපිට කියනවා මෙහෙම මෙතන මෙම పూర్වයේ ගාල්ල නගරයට ඇති දුර සටහන් වී නොමැති නිසා මාතර සිට ගාල්ල හරහා කොළඹට දුර සෙවිය නොහැකි බව රුවන් පවසයි. ඔව්. මාතර ඉඳලා කොළඹට නම් දුර ගන්න පුළුවන්. හැබැයි ගාල්ලක් නැහැනේ ඉතින්. ගාල්ල නැති හින්දා ගාල්ල හරහා කොළඹට තියෙන දුර අපිට හොයාගන්න බෑ. හරිද? මාතර සිට ගාල්ල හරහා තියෙන දුර හොයාගන්න බෑ. හරිද? ඒතකොට එයා කියලා තියන්නේ නොහැකි බව රුවන් ප්‍රකාශ කරයි. රුවන් විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශය. ඔව්. ඒක එනම් මොනවද? සත්‍ය වෙනවා. සත්‍ය වෙනවා. හරිද? right. හොඳයි. දැන් බලන්න කියනවා මෙහෙම. තරාදියක එක් පැත්තක ද්‍රව්‍ය රඳවා ඇති ආකාරයේ රූපේ දක්වා ඇත. තරාදියේ බර සමාන වීමට B පැත්තට බෙදිය යුතු බර දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහනවා. ඔව්. අපිට උත්තර තුනකුත් දීලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේ ත්‍රිකෝණ දෙකක් වෙනුවට කොටුවක් දාන්න පුළුවන්. ඉතින් මෙතන බලන්නකෝ මේ ත්‍රිකෝණ දෙක වෙනුවට අපිට නිකන් මෙහෙම කොටුවක් දාන්න පුළුවන් කියලා කියන්නේ. ත්‍රිකෝණ දෙක වෙනුවට කොටුවක්. ත්‍රිකෝණ දෙක වෙනුවට කොටුවක් දැම්මොත් ලොකු කොටු දෙකයි දෙකයි හතරයි මේකයි. හරි. අපිට කෙලින්ම මේ උත්තරය ලැබෙනවා නේද? හරිද? එතන එක නම් ලේසියෙන්ම ගන්න පුළුවන් එකක්. ඒකෙදි දෙකයිනේ දාන්න පුළුවන්. ත්‍රිකෝණ තමයි අයින් කරන්නේ. මෙතන එක ත්‍රිකෝණයකට කොටු දෙක ගන්න දැම්මොත් පොඩි කොටු 6කුයි මෙතන එකයි 7ක් තියෙන්නේ. එහෙම ඒවා නෑ. හරිද? ලොකු කොටු දෙකක් තියෙන එකක් තියෙන්නේ. ලොකු කොටු දෙකක් තියෙන්න නම් ත්‍රිකෝණ දෙකක් අයින් වෙන්න ඕනේ. ඒ ත්‍රිකෝණ දෙකට ලොකු කොටුවක් ආපුවම ලොකු කොටු දෙකයි සමචතුරස්‍රයේ ත්‍රිකෝණේ තියෙන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 2. හරිද? right. හරි. දැන් අහගන්න. කියනවා මෙහෙම. කලාප මට්ටමින් පැවති වොලිබෝල් තරගාවලියකදී විජය විද්‍යාලය හා ගැමුණු විද්‍යාලය මුලින්ම තරඟ වැදුණු අතර ඔවුන් තරඟය අවසන් කිරීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේම සියලුම ක්‍රීඩකයන් අතිරේක ක්‍රීඩකයන් හා කණ්ඩායම් ක්‍රීඩකයන් හැර අයගොල්ලෝ කියන අතිරේක ක්‍රීඩකයන්ුත් නැහැලු කණ්ඩායම් ක්‍රීඩකයොත් නැහැලු එකින් එකාට අතට දී ක්‍රීඩා පිටියෙන් ඉවතට යන ලදී. එම අවස්ථාවේ සිදු වූ මුළු අතට අතදීම වාර ගන්න කීයද කියලා අහනවා. හරි. මෙහා ගන්න පුතා. මෙතන කතාව වෙන්නේ මෙහෙම. දැන් මෙතන අතිරේක ක්‍රීඩකයෝ කතාවක් නැහැ. එහෙනම් එක කණ්ඩායමක ඉන්නේ ක්‍රීඩකයෝ 6 දෙනයි. අපි හිතමු මෙහෙම. ඔන්න A B C D E F. මෙතන අපි නිකන් මේගොල්ලෝ 6 දෙනා P Q R S T U. දැන් P කියන කෙනා මෙයාට අතට අත දෙන්නේ එකයි.
මෙයාත් අතුන 2යි 3යි 4යි 5යි 6යි. P විතරක් අර කණ්ඩායමේ 6 දෙනාටම අත දෙන්න ඕනේ. එතකොට එක්කෙනෙක්ගෙන් අතට අත දීම් 6ක් වෙනවා. හැබැයි මේ කණ්ඩායමේ 6 දෙනෙක් ඉන්නවනේ. එතකොට හොඳට අහගන්න එක්කෙනෙක්ගෙන් අතට අත දීම් 6ක් වෙනවා. දෙන්නෙක්ගෙන් එහෙනම් 6 2යි 3 දෙනෙක්ගෙන් නම් 6 3යි 4 දෙනෙක්ගෙන් නම් 6 4යි 5 දෙනෙක්ගෙන් නම් 6 5යි 6 දෙනෙක්ගෙන් නම් 6 6යි. ඇයි පීත් 6 දෙනෙක්ට අතට අත දෙනවා. එතන 6යි. කිව්ත් 6 දෙනෙක්ට එතනත් 6යි. ආර්ත් 6 දෙනෙක්ට එතනත් 6යි. එසුත් 6 දෙනෙක්ට එතනත් 6යි. ටීත් 6 දෙනෙක්ට එතනත් 6යි. යුත් 6 දෙනෙක්ට එතනත් 6යි. නේද? 6 වරක් 6. කීයද? 36. හරි බලන්න. අදාළ උත්තරේ වෙන්න ඕනේ 36 කියන එක. පැහැදිලිද? හරි. මේ ඊළඟට පොඩි හරි අපූර්ව ප්‍රශ්නයක් තියෙනවා. යා. කීයද කියන්නේ? ඉහත ABC සහ D යන නගර අතුරින් A නම් නගරයෙන් ගමන් ආරම්භා එක් මාර්ගයක් ඔස්සේ එක් වතාවක් පමණක් ගමන් කරමින් සියලුම මාර්ග ඔස්සේ ගමන් ආරම්භ කර අවසානයේ පැමිණිය යුතු නගරය වන්නේ. චුට්ටක් අහගන්නකො. බලමු. ඒ නගරයෙන් මේ කියන ප්‍රශ්නේ මේ මෙන්න මේ නගර අතරින් ඒ නගරයෙන් තමයි ගමන් ආරම්භ කරන්න ඕනේ. හරිද? ඒ නම් නගරයෙන් ගමන් ආරම්භා ගමන් මාර්ගයක් ඔස්සේ එක් වතාවක් පමණක් ගමන් කරමින් සියලුම මාර්ග ඔස්සේ ගමන් කර අවසානයේ පැමිණිය යුතු නගරය වන්නේ. හරි. ඒ වලින් පටන් අරගෙන හරිද? අපි ඒ වලින් පටන් අරගත්තොත් ඔහොම ඇවිල්ලා හරිද? හැම මාර්ගයකම යන්න බෑනේ. ඔහොම ගියොත් හරිද? මට මේ D වල වගේ නතර වෙන්න බෑ. මාර්ගයකම යන්න බෑනේ. හැම මාර්ගයකම ගියොත් අන්න නතර වෙන්න පුළුවන් 100ම. එකක්. හරිද? right. හරි බලාගන්න. දැන් අපි කෙලින්ම ඒ වලින් පටන් අරන් කෙනෙක්ට එන්න බලන්න. හරි මෙහෙම ඇවිල්ලා. ආයෙ ඉතින් මෙහෙම ඇවිල්ලා. ආයෙ මෙහෙම ගිහිල්ලා. ආයෙ මෙහෙම ගිහිල්ලා එකසරයනේ. ඔය C. කොහොම ගත්තත් අර පේනවා. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? C. C වලින් ආරම්භ කරන වෙන තැන් වලින් නවත්තලා බෑ. හරි. C. right. ඊළඟ කතාව බලන්න. එන්න මේ 33 කතාව. හරි. මේක අයින් කරමු. හරිද? පැහැදිලිද වැඩේ? හරි. ගොඩක් වෙලා ඉන්තියා නේද? මම තමයි ඉතින්. මේ අන්තිමට කියන්නේ. හරි. මහන්සි වෙන්න ඕනේ. ඉහත AB C සහ D ඔරලෝසු මුහුණක් හතරක් පෙන්눔 කරයි. පළමුව පෙන්වන ඔරලෝසුවේ වේලාවට වඩා මිනිත්තු 4ක් වැඩියෙන් සැබෑ වේලාව ලෙස පළමු ඔරලෝසුවේ වේලාව පෙන්눔 කරේ. හරි. මේකට වඩා මේ ඇත්ත වේලාව මිනිත්තු 4ක් වැඩිලු. මේක දැන් ඔරලෝසු මුහුණක් ටිකක් තියෙනවා. පළවෙනි එකේ වේලාවට වඩා මේ පෙන්වන වේලාවට වඩා ඇත්ත මුහුණ එකේ වේලාව හරිද පෙන්눔 කරන්න ඕනි කියන්නේ පෙන්නනවා කියලා කියන්නේ හරියට පෙන්වන්න ඇත්ත වෙලාව මීට වඩා මිනිත්තු 4ක් වැඩිලු. හරිද? දෙවන ඔරලෝසුවේ පිට සිව්වන ඔරලෝසුව තෙක් වේලාව පෙන්වන්නේ ඊට පෙර ඔරලෝසුවේ සැබෑ වේලාවේ සිට මේ හොඳට අහගන්න. සැබෑ වේලාවේ සිට උත්තර ප්‍රශ්න තේරුම් ගන්න. සැබෑ වේලාවේ සිට මිනිත්තු 6, 7 සහ 8ක් වැඩි වෙන ආකාරයට මේ අනුව D ඔරලෝසුවේ පෙන්눔 කරන වෙලාව. හරි. එහෙනම් පළවෙනි ඔරලෝසුවේ තියෙන වෙලාවට වඩා සැබෑ වෙලාව මිනිත්තු 4ක් වැඩිලු. අනිත් ඒවා ඔක්කොම අර සැබෑ වෙලාවට වඩා වැඩි නම් මිනිත්තු 4ක් වැඩි. පළවෙනි එකේ පෙන්වන එක කෙලිම පැය කටුව 3ට මිනිත්තු කටුව 1 දෙකට. ඒ කියන්නේ මෙන්න මේකේ වෙලාව මා පුතා දාගන්න. 3:05 වෙන්න ඕන. 3:05. එහෙනම් අනිත් එක මිනිත්තු 6ක් වැඩි. මෙයා තව 3:05යි මේක පෙන්නන වෙලාව. එතකොට මේක සැබෑ වෙලාව ගන්න වෙන්නේ ඊට වඩා මිනිත්තු 4ක් වැඩි. එහෙනම් කීයද? 3:09. එතකොට මේකේ වෙලාව ඊට වඩා මිනිත්තු 6ක් වැඩි. B ඔරලෝසුවේ වෙලාව. එහෙනම් B ඔරලෝසුවේ වෙලාව වෙන්න ඕනේ කීයද? ඒක වෙන්න ඕනේ මෙතන පොඩක්. යයින් කළා දාමුකෝ. B ඔරලෝසුවේ වෙලාව වෙන්න ඕනේ මේකට 6ක් එකතු වෙන්න ඕනේ. මිනිත්තු 6ක් වැඩිනේ. ඒ කියන්නේ 3:15. මේකේ වෙලාව ඊට වඩා 7ක් වැඩි.
ඒ කියන්නේ 3:22. මේක වෙලාව ඊට වඩා මිනිත්තු 8ක් වැඩි. ඒ කියන්නේ හරියටම 3:30 වෙන්න ඕන. 3:30. හරි අමිති මෙන්න උත්තරේ 3:30. හරි. දැන් ඔන්න පුතාලත් එක්ක අපි විභාගයට ආසන්නයේ අවසාන පිටුවට ආවා. හරි. ඔන්න හොඳට අහගන්න මේක අපි අවසාන පිටුවට ආවා. වැඩේ පැහැදිලිද? හරි. right. දැන් හොඳට අහගන්න වැඩේ. හරි. දැන් බලන්න 34. අමුතු විදිය බයිසිකලයක් නේද? හරි. ඉච්ඡත් පාසුනමත් හම්බෙයි ඉතින් මොකක් හරි. කියනවා මෙහෙම. පාපැදියක ඉදිරිපස රෝදයේ වටයේ මුළු දිග සෙන්ටිමීටර් 60ක් වෙනවලු. පිටිපස රෝදයේ මුළු දිග සෙන්ටිමීටර් 180ක් වේ. පිටුපස රෝදයේ වට දෙකක් කැරකෙන විට ඉදිරිපස රෝදය වට කීයක් කැරකෙද කියලා අහනවා. හොඳ ප්‍රශ්නයක්. පුතේ ඔය රෝදයක වටේ දිග තියෙනවනේ. අන්න ඒක තමයි රෝදයක් කැරකෙනකොට යන දුර. රෝදයක් කැරකෙනකොට යන දුර. දැන් උදාහ ගන්නකෝ. මේකේ ඉදිරිපස රෝදයේ වටේ දිග සෙන්ටිමීටර් 60යිලු. මේකේ වටේ දිග 60යිලු. මේකේ වට සෙන්ටිමීටර්. මේකේ වටේ දිග 180යිලු සෙන්ටිමීටර්. හරි. පිටුපස රෝදයේ වට දෙකක් කැරකෙන විට ඉදිරිපස රෝදයේ වට කීයක් කැරකෙද? මේක උත්තරේ ගන්න මෙහෙමයි. රෝදයක් එක වටයක් කැරකෙනකොට ඒ වටේට සමාන දුරක් තමයි ඉස්සරහට යන්නේ. දැන් ඔයාව මේ තාත්තා බයිසිකලේ එක්කන් යනවා කියලා හිතන්නකෝ. එතකොට රෝදේ එක වටයක් කැරගෙනකොට මීටරයක් නම් රෝදේ වටේ දිග මීටර එකක් නම් බයිසිකලේ ඉස්සරහට යනවා මීටර කීයද? එකක්. ඒ වගේ වෙන්නේ. දැන් හොඳට අහගන්නකො මෙතන වෙනදී දැන් මේ දෙක සම්බන්ධයිනේ බයිසිකලේට. එතකොට වෙන්නේ මෙහෙමයි. පිටුපස රෝදේ වට දෙකක් කැරකෙනවා. පිටුපස රෝදේ වට දෙකක් කැරකෙනවා කියලා කියන්නේ රෝදේ මේක ගමන් කරන්න ඕනේ පුතේ 180 ඒවා දෙකක්. හොඳට අහගන්නකො. 180 ඒවා දෙකක්. හරිද? right. ඉන්නකො මම ඔයාට තේරෙන්න ඔයා එක්ක වැඩි කරන්න 180 ඒවා දෙකක්. දෙවරක් 0යි දෙවරක් 8 16න් 6 දාන එකක් ඉතුරුයි දෙවරක් 1 2යි 1යි 3යි. කීයද? 360ක් යනවා. එහෙනම් අපි බලන්න ඕනේ මෙයා 360ක් යනකොට බයිසිකලේ මෙයත් අනිවාර්යෙන් 360ක් යන්න බෑනේ. එකම බයිසිකලේ රෝද දෙකනේ. එක රෝදයක් ගෙදර තියලා අනිත් රෝදේ පන්තියේ තියන්නේ නැහැ නේ කවදාවත්. තේරුණාද? හොඳට අහගන්න. එතකොට හොඳට අහගන්න පුතේ. මේක වට දෙකක් කරකිනවා කියලා කියන්නේ 360ක් ඇවිල්ලා. එහෙනම් මේකත් 360ක් යන්න ඕන. එහෙම වෙන්න නම් අපි බලන්න ඕනේ 360 ඇතුලේ 60 ඒවා කීයක් තියනවද කියලා. බිඳුවට බිඳුව කපන්න. 36ට 6 වරක් 6. 6යි. එහෙනම් මේකත් 360ක් යන්න නම් වාර කීයක් කරකෙවිය යුතුද? 6ක් කරකෙන්න ඕනේ. 6ක් කරකෙන්න ඕනේ. හරිද? right. හොඳයි. ඉතින් මේ හොඳට අහගන්න. 35 ප්‍රශ්නේ. පහත ඡේදයෙන් ගස මේ මෙහෙම දාලාද සහ සලකුණු සඳහා පිළිවෙලින් ගැලපෙන පිළිවෙලින් පහත ඡේදයේ මෙන්න මේක මේ දෙකට පිළිවෙලින් ගැලපෙන පිළිතුරු තෝරන්න. මේ දෙකට පිළිවෙලින් මේ දෙකට. පරිසරයේ සිටින සතුන් අපා දෙපා එහෙනම් මේකේ පේනවා මොකද්ද? සිව්පා. මේ ඉන්නේ සිව්පා සහ බහුපා. හරි. එහෙනම් මෙයා සිව්පා. ආදී වශයෙන් වර්ග කළ හැකි අතර ස්වභාවික පරිසරයේ ඇති ශාක ගස් වැල් ගස් right වැල් කඳුරු හා පැලෑටි වශයෙන් වර්ග කළ හැකිය right එතකොට මේකට පිළිතුර මෙතන මුලින්ම සිව්පාවෙත් ඉන්නවා මෙතන ගහ ඉඳලා ගොඩක් අය සිව්පහ සහ ගස් කියලා උත්තරේ ගත්තත් දන්නේ ඒක වැරදි මෙතන පිළිවෙල බලන්න මෙන්න මේ දෙන්න ඡේදයේ මේකේ පිළිවෙල අහන්න මේ පිළිවෙලින් ගැලපෙන පිළිතුර එතන මොනවාද ගස් සිව්පා ඕවන් නොසලකිල්ලෙන් වරද්දන දේවල් හරිද right දැන් අහගන්නකො හොඳයි තේරුණාද වැඩි ඊළඟට right එන්න මෙන්න මෙහෙම කතාවක් මේ මේක පොඩක්
අයින් කළා දාන්න. හරිද? right. කියනවා මෙහෙම. මේ නගර තුනක පිහිටීම් හා ඒ අතර දුර පහත දැක්වේ. ඔව්. ඒ නගරෙන් පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් පෙරවරු 8ට ගමන් ආරම්භ කරන බසයක් B නගරයේ හරහා C නගරයට පිටත් විය. අපිට කියනවා එම බසය C නගරයට පැමිණෙන විට වේලාව කීයද කියලා. මොන නගරයටද? C නගරයට එන්නේ. ඒ නගරයෙන් පිටත් වෙන්නේ. එහෙනම් එන මාර්ගය පොඩ්ඩක් බලමුකෝ. ඒ නගරෙන් පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන්. ඒක තවත් පස්සේ ගමුකෝ. අපි එන දුර බලමු. පෙරවරු 8ට ගමන් ආරම්භ කරන බසයක් B නගරය හරහා C නගරයට පිටත් විය. හරි. ඒ නගරෙන් එනවා ඔන්න එනවා බස් එක. හරිද? හෝගානා පොකුණේ එක වගේ මෙතනට එනවා B නගරයට. එතන ඉඳලා යනවා C නගරයට. එහෙනම් යන දුරවල් වෙන්නේ මගේ කිලෝමීටර් 30යි කිලෝමීටර් 90යි. එහෙනම් ගමන් කරපු මුළු දුර වෙන්නේ අපි මෙහෙන් ගාන හදලා බලමු. right. ගමන් කරපු මුළු දුර වෙන්නේ කිලෝමීටර 30යි කිලෝමීටර 90යි එකතු 0.120යි. අපෙන් අහනවා වෙලාව. අපි ගමනට ගත වුණු කාලය හොයාගත්තා නම් හරිනේ. පැයකට කිලෝමීටර 60යි. කිලෝමීටර එහෙනම් ඒක දකින්නේ කිලෝමීටර 60ක් යන්න පැය එකයි. කිලෝමීටර 120ක්. මේ වගේ දෙගුණයක් නේ අප්පා. දුර දෙගුණයක් නම් වෙලාවත් දෙගුණයක්. පැය දෙකයි. පැයකට 60යි. එහෙනම් පැය දෙකකට 120යි. හොඳේද? තේරුණාද? හරි. එහෙනම් පැය දෙකක් ගත වෙනවනේ පැටියෝ. පැය දෙකක්. එහෙනම් 8ට පටන් ගත්ත එක පැය දෙකක් ගිහිල්ලා එනවා. ඒ කියන්නේ වෙලාව කීයද? පෙරවරු 10යි. හරිද? අමාරු නෑ නේද? right. යන්න. 37. හරි. දැන් පොඩ්ඩක් බලා ගන්නකො. කියනවා මීටර 3ක් දිග මිනුම් පටියක් ස්ථාන 4කින් කැඩී ගොස් ඇත. ඊළඟට කියනවා මෙහෙම කැඩී ගිය ස්ථාන වලින් සෙන්ටිමීටර 5ක් බැගින් එක මත එක සිටිනසේ නැවත අලවන ලදී. මිනුම් පටියේ මුළු දිග කොපමණද කියලා අහනවා. හරි. අපි ගමුකෝ මෙන්න මේ කතාව. හරිද? right. රූටියට අපි නිකන් ඉඳගලා ගමුකෝ. right. එහෙනම් හිතන්නකෝ. මිනුම් පටියක දිග මිනුම් පටියක් ස්ථාන 4කින් කැඩලා ගිහිල්ලා තියෙනවා. හරි. නිකන් ගත්තොත් එන්නක අපි මේකේ මේ හොඳ රූපයක් හඳුනගමු. right. මුළු රූපයම හඳුනලා ගමු. මෙන්න මෙහෙම තියෙනවා මිනුම් පටිය. හරිද? මෙතනින් ගන්නකො ප්‍රශ්නේ. ඔව්. ස්ථාන කීයකින්ද කැඩලා ගිහිල්ලා තියෙන්නේ? 4කින් කැඩලා ගිහිල්ලා තියෙන්නේ. හරි. මේ වගේ. ඔන්න හිතන්නකො එකයි. ඔය වගේ දෙකයි. එතකොට මෙතන 3යි. මෙතන 4යි. right. දැන් ඔහොම කැඩලා ගිහිල්ලා එක මත එක සෙන්ටිමීටර 5ක් වැටෙන විදිහට මේක සෙට් කරලා තියෙනවා. කැලි 4ක් තියෙනවා. එතකොට මෙතනට එකක් සම්බන්ධ වෙනවා. හරි. එකයි. මෙතනින් දෙකයි. හරි. මෙතන සම්බන්ධ වෙනවා සෙන්ටිමීටර 5ක් අඩු වෙනවා. මෙතන 5ක් අඩු වෙනවා. ඔය විදිහට මෙතන මේ ස්ථාන 4කින් කැඩලා ගිහිල්ලා තියෙනවා මිනුම් පටිය. හරිද? සෙන්ටිමීටර 5ක් වැඩි වෙන විදිහට තමයි අපි ඕක එක මත එක අලවනවා කියලා කියන්නේ. හරිද? right. දැන් 1යි 2යි ඔන්න මෙහෙම හිතමු 3යි 4යි. එතන මේ කැලි 5ක් තියෙනවා නේ. මේ වගේ පේනවද? පේනවා. මේ හරියද? තව ඔය එක සමාන ඕනේ ඔහොම කැලලක් තියෙනවා. හරිද? එතකොට බලන්න දැන් වෙන දේ. මේ ටික අලවද්දී අර එක මත එක 5ක් යනවා. දෙකෙන්ම 5ක් නෙවෙයි එකකින් විතරයි 5ක් යන්නේ. ඇයි? මේක සෙන්ටිමීටර 5ක් කොටසක් අනිත් එක උඩට දානවනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම.
දැන් මෙන්න මේ කෑලි දෙක අලවනවා කියලා හිතන්න. අලවනකොට අන්න මෙන්න මෙහෙම යනවා. එතකොට පාට පේනවා මෙන්න මේ දෙකෙන්ම කැපෙන්නේ ඉන්න පැහැදිලිව කරලා ගත්තොත් අන්න හරි. නේද? මෙන්න මෙහෙම මම කඩේරක් ඇන්දොත් මෙන්න මේ පහක් තමයි අයින් වෙලා යන්නේ. මේ එකදී පහක් අඩු වෙනවා. තේරුණාද? එකක් මත එකක් වටනකොට. 1 2 3 4ක් ගිහිලා තියෙනවා. ඒතර මේක 5යි. මේක 5යි. මේක 5 මේ කලින් තිබ්බ කෑලි 5. දැන් ඔන්න මම මුට්ටු කරා. 1 2 3 4යි 5යි. මේ sorry මේ කෑලි 4කටින් කැඩලා ගිහිල්ලා තියෙනවා. දැන් 4 1 2 3 4යි. කෑලි 4කින් කඩනම මේ කොටස් 5යිනේ. එතකොට 1 2 3 4 5 අරගෙන මම ඒව මුට්ටු කරනවා. එතකොට 5යි 10යි 15යි 20යි. සෙන්ටිමීටර් 20ක් මේකට වැය වෙනවා. එහෙනම් මම කරන්න ඕනේ මීටර 4ෙන් පේනවද? මීටර 4ෙන් හරිද? මෙහෙට දාගමු. මේ බලන්න. හරි. එන්නකො. මීටර 4ෙන් දැන් පේනවද? මීටර සෙන්ටිමීටර. මීටර 4ෙන් අපිට කියන්නේ sorry මීටර 3ක් දිගනේ. මීටර 3ක් දිග. මීටර 3ක් දිග sorry 3යි. මීටර 3යි දිගයි. මේක සෙන්ටිමීටර. එකෙන් අඩු කරන්න ඕනේ සෙන්ටිමීටර 20ක්. එතකොට මෙතනින් එකක් දෙනවනේ. මීටර වලින් එකක් සෙන්ටිමීටර වලට යනකොට 100ක් වෙනවා. එතකොට 0යි 10න් දෙකක් අතුනම 8යි. දැන් මෙතන දුන්න 1යි 2යි. උත්තරය වෙන්න ඕනේ මීටර 2යි සෙන්ටිමීටර 80. බලන්න උත්තරයක් තියෙනවද? මීටර 2යි සෙන්ටිමීටර 80. කො හරි. මෙතින් මෙන්න එනවා උත්තරේ. හරි. sorry. හරි. මේ විදියට එනවා. හරි. දැන් අහගන්න. ඔන්න ළඟ එනවා. හරි. ඊළඟට මේ මම මේකට යන්න අතරේ පොඩි කතාවක් කරනවා. ඒ කතාව කරන්න. දැන් මේ විභාගයේ දවසේදී ඔයා විභාග ශාලාවට ගියාට පස්සේ වෙන මුකුත් හිතන්නේ නැහැ. බම ඉන්න දෙයක් නැහැ. දන්න දේ උතර ලියනවා කියලා හිතා ගන්න. කලින් දවසේ සාමාන්‍යයෙන් රෑ 9 වෙනකොටවත් නිදා ගන්න. උපරිම 9. හොඳ නිින්දක් ඕනේ. ඊළඟට ඔයාගේ විභාග අංක ඒව ඔක්කොම හරියට සකස් කරගත්තද බලන්න. ඊළඟට විභාගයට ගියාට පස්සේ මුලින්ම දෙක පස්සේ ලියනවා. ඒ ලියලා ආවට පස්සේ කිසිම යාළුවෙක් එක්ක උත්තර ගැන කතා කරන්න යන්නේ නැහැ. තේරුණාද? කිසිම යාළුවෙක් එක්ක මොනම හේතුවක් මතවත් ප්‍රශ්න පත්‍රය ගැන උත්තර ගැන ආයෙ කතා කරන්න යන්නේ නැහැ. හරි. ඔයාට අවශ්‍ය නම් මොන හරි ගැටලුවක් බලා ගන්න ඕන නම් ඒ වෙලාවෙ ඉන්ටර්වල් එක ගන්න පුළුවන්. ගණන් ගැන මොනම දෙයක්වත් කතා කරන්න එපා. පේපර් එක ගැන. දැන් සමහරක් කලාට අර දැන් සමහරක් ගණන් තියෙනවා අපි දැක්ක ගමන් නිකන් ඔහි උත්තරේ ගහම ඒක වැරදි උත්තරයක්. නමුත් ගොඩක් අය ගහන්නේ ඒකට වැරදි උත්තරයක්. මොකද ඔයා කල්පනා කරලා හරි උත්තරේ ගැහුවා. ඒකට අර ගොඩාක් අය කියනකොට ඔයා හරි උත්තරේ ගහපුවා ඔයත් බය වෙනවා. ඒකට ඊළඟ පේපර් එකට මුණ දෙන්නේ අරක හිතේ තියාගන්න. එන්නේ එහෙම නිකන් නැහැ. හරිද? රයිට්. ඕන එකක් වෙන්නේ කියලා ඊළඟ පේපරෙත් ලියලා එනවා ජොලිය ගෙදර. හරිද? රයිට්. දැන් බලන්න. හැබැයි ලිව්වට පස්සේ හොඳට කල්පනා කර මං ගත්ත උත්තරේ හරිද? මම ගහපු ඉර හරිද? මොකද වෙලා තියෙන්නේ? වෙලාව තිබ්බොත් ආයෙ හොඳට බලන්න පුතේ නැවත නැවත. මොන හරි අමාරු එකක් තිබ්බොත් අර ලකුණක් දාගෙන යන්න. දැන් අර මේක අර ලාභාලාභ එක ටිකක් අමාරු එකක්. ඒතර ඒ වගේ එකක් කියලා විල්ල පස්සේ හිතුවට කමක් නැහැ. හරිද? රයිට්. බලන්න කියනවා මෙහෙම 38. එක්තරා ආයතනයක පෙරවරු 8:30 සිට පෙරවරු 2:20 තෙක් විදුලි පංකාද පෙරවරු 8:45 සිට පස්වරු 1:35 තෙක් රූපවාහිනී යන්ත්‍රද පෙරවරු 9:10 සිට පස්වරු 3:20 තෙක් කාලය තුල වායු සමීකරණ යන්ත්‍රද ක්‍රියාත්මක විය. මෙම ආයතනය තුල විදුලි උපකරණ තුනම එකවර ක්‍රියාත්මක වූ කාලය කොපමණද කියලා අහනවා. රයිට්. දැන් අහගන්න. ඔයාට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. බලාගන්න. මෙන්න මේකේ කතාව හරිද? රයිට්. මේ කතාව මෙන්න මෙහෙමයි පුතේ. මෙතන තියෙන යන්ත්‍ර ගැන අපි චුට්ටක් බලමුකෝ. මොනවාද තියෙන්නේ? විදුලි පංකා. හරිද? අපි දැන් විදුලි වගේ ලියමුකෝ. විදුලි පංකා. හරිද? රයිට්. අපි අතට දාලා හරි. ඔන්න විදුලි පංකා. ඊළඟට මේක මේ
ආරම්භය අවසානය කියලා ලියමු. හරිද? අකුරක් විතර ලිව්වා. අවසානය. හරි. එනකොට ආරම්භය මා අකුරු තුනක් විතර ලියන්න. වැඩි වෙලා ගන්න එපා. එතකොට මේකේ විදුලි සංඛාව දාලා තියෙනවා කීයටද? 8:30ට අවසන් වුණා කීයටද ඒක ඕෆ් කරේ 2:20ට. 8:45 ඉඳලා 1 විදුලි සංඛාද පෙරවරු 8:45 සිට පස්වර 1:25 රූපවාහිනිය. රූපවාහිනිය දාලා තිබ්බා 8:45ට. 8:45 ඉඳලා 1:35 වෙනකම්. ඊළඟට මොකක්ද තිබ්බේ? ඊළඟට තිබ්බා වායු සමීකරණ. හරිද? right. තන්ත්‍රද වායු සමීකරණ. වායු සමීකරණයන්ට දාලා තියෙනවා කියන 9:10 ඉඳලා 3:20 වෙනකම්. මෙන්න මේ යන්ත්‍ර උපකරණ තුනම එක වර්ෂයක් නෝ කාලේ. එහෙමනම් මෙහෙමනේ වැඩේ වෙන්නේ. දැන් පොඩ්ඩක් බලන්න. දාන්නම් මෙතන මට ගාන හදාගන්න ඉඩ තියෙනවනේ. එතකොට 8:30 වෙනකොට ඔය ඔක්කොම පටන් අරගෙනද? නෑ. ඔය ඔක්කොම පටන් අරගන්න ඔය තුනම දාලා තියෙන්නේ කීය වෙනකොට තුනම දැමීම ආරම්භ වෙන්නේ අන්තිමට දැමීම එක්ක. කවුද? වායු සමීකරණය 9:10ට දානකොට ඔන්න රූපවාහිනියක් දාලා විදුලි බංකක් දානවා. හරි එහෙනම් වැඩේ පටන් ගන්න තුනම ආරම්භ වුණේ 9:10ට. අන්තිමට පටන් ගත්ත එකෙන් වෙලාව තමයි එන්නේ. එතකොට තුනම දාලා තිබ්බ වෙලාව අවසන් වෙන්නේ මුලින්ම ඕෆ් කරන එක ඕෆ් කරන වෙලාව. 2:20 1:30 2:20 කීයද? 1:30 හරිද? එතකොට 9:10ට තමයි තුනම දාලා තිබ්බ වෙලාව පටන් ගත්තේ. 1:20ට තමයි තුනම දාලා තියෙන වෙලාව අවසන් වුනේ. එහෙනම් කාලය ගන්න අවසන් වුණු වෙලාවෙන් ආරම්භ වුණු වෙලාව අඩු කරනවා. මේක පැය 24 ඔරලෝසුවට ගේන 12ක් එකතු කරනවා. කීය දෙන්නේ? 13:30. අපි මෙහෙම ගමු. 13:30 ඔන්න පැය මිනිත්තු කියලා දැම්මා. ඒකෙන් අඩු කරන්න ඕන කීයද? 9:10ක්. මෙන්න 0.2 4යි. පැය 4යි මිනිත්තු 20. පැය 4යි sorry මෙතන කීයක් තියෙන්නේ 1:10 අනිත් එක sorry 1:35 නේ. මගේ අතින් චූටි වැරද්දක් වෙලා මෙතන වෙලාවේ මේකේ තියෙන්න ඕනේ 1:35 කියලා වැටුනේ. එතකොට මෙතන 5 වෙන්නේ. 5 එතන මෙතන මිනිත්තු 25යි. හරි. පැය 4යි මිනිත්තු 25යි. පැය 4යි මිනිත්තු 25ක් තමයි ඒකට අදාළ උත්තරේ වෙන්නේ. හරි. අපි බලමු ඊළඟ ගාන. මොකද්ද මේ 39 කියන්නේ? ඉහත රූප සටහනෙන් පෙන්වන ආකාරයට මල් වගා කර ඇති යාබද කොටස් වල එකම වර්ගයේ මල් වගා කර නොමැත. එසේ එකින් එකට වෙනස් මල් වගා කිරීමේදී සිටවිය හැකි අවම මල් වර්ග ගණන. පාට ගණන. මොනවාට ඔකට අර ඉලක්කම් දාන්න පුළුවන් නැත්නම් මොනවාරි පාටක්ම දාන්න පුළුවන්. හරි. අපි හිතමුකෝ මේකේ තියෙන්නේ සුදු පාට මල් කියලා. සුදු. එතකොට මෙතන යාබද කොටස් වල එකම වර්ගයේ මල් වගා කර නොමැත. එකම වර්ගයේ මල් වගා කර නොමැත. මේකටයි මෙයා යාබදයිනේ එකම බෑ වෙන පාටක් දාන්න. රතු. මේක සුදු දාන්නත් මේ දෙන්න යාබදයිනේ. සුදු දාන්නත් බෑ රතු දාන්නත් බෑ. ඒ යාබදේ මෙයා රතු එකටත් යාබදයි සුදු එකටත් යාබදයි. කහ දාමු. කහ. මේකට කහ දැම්මොත් මේ ආකිරු සිටිවිය හැකි අවම මල් වර්ගනේ. එහෙනම් බලමු දැනට ඉතුරු ඒවට අවම ගාන වෙන්න නම් දාන්න පුළුවන් දාලා තිබ්බ පාටම දාන්න බලමු. රතු දාන්න බෑ, කහ දාන්න බෑ, හැබැයි සුදු දාන්න පුළුවන්. සුදු දාන්න පුළුවන්. සුදු දාන්න පුළුවන්. හරි. මේක සුදු වලටයි කහ වලටයි යාබද වෙන්නේ රතු දාන්න පුළුවන්. එහෙනම් පාට එන්නේ මොනවද? සුදු රතු කහ. එහෙනම් පාට තුනකින් මේ වැඩේ කරගන්න පුළුවන්. තේරුණාද? හරිද? එහෙනම් ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ ඔන්න ඕක. හරි. ඊළඟට ඉතින් මේ අපි එනවා හෙමින් අවසානයට. හරි. එහෙමනම් මොකද අහගන්න? අනේ ෂුට්ටක් නේ. හරිද? right. කැමරාව දෙන්නම් විනාඩි. හරි. මේ ඔක්කොම ඉතින් ලහි හදිස්සිය කරේ ඔයාගේ විභාගෙ ළඟත් හින්දා. හරි. කියනවා මෙහෙම මේ ගොවිපළක සිටින සතුන් දක්වා ඇති පහත්
සටහන දෙස බලන්න. ගොවිපළේ සිටින සතුන්ගෙන් ඌරන් සංඛ්‍යාව 36ක් ලෙස අඳුරු කර ඇත. ඒ අනුව සම්පූර්ණ ගොවිපළේ සිටින සතුන් සංඛ්‍යාව. හරි. සම්පූර්ණ ගොවිපළේ ඉන්න සතුන් සංඛ්‍යාව වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඔයා මේ පොඩි කොටස් තියෙනවානේ. මේ එකක 36යිලු. එතකොට 1 2 3 4 5 6. මේ පැත්තේ වගේ ඒවා 6යි. ඉතින් මේ පැත්තෙත් 6ක් තියෙනවනේ. එහෙනම් 12ක්. එහෙනම් 36 ඒවා මේ බලන්න. 1 2 3. ඒතර මේකෙත් 3යිනේ. එතකොට 6යි. භාගයක ඉන්නේ 6යි. එහෙනම් මේ පැත්තෙත් 6ක් ඉන්නවා. එතකොට 12යි. හරිද? ඒක ඇඳලාම දාන්න ඕනේ නෑනේ. හරිද? දෙවරක් 6 12න් 2 දාන්න. ඉතුරුයි දෙවරක් 6 12න් 2 දැම්ම ඉතුරුයි 1ක්. දෙවරක් 3 6යි 1යි 7යි. එක් වරක් 6යි. එක් වරක් 3යි. එතකොට 2යි 7යි 6යි 13යි 1යි කියලා දාන වෙන්නේ 432. හරි. එහෙනම් ඔන්න අපි ඉතින් අපේ වැඩේ අවසන් කරා. තේරුණාද? හරි. ඉතින් මේ වගේ මේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ පහුගිය අවුරුදු කීපේ 3 4 හරිද? ප්‍රශ්න පත්‍ර වලට උත්තර සපයලා නැවත වරද්දන ඒවා අඩුපාඩු හැමින් හදාගෙන ඉතින් සාර්ථක උත්තර ලියන්න. එහෙනම් හැමෝම දුවල පුතාලා හැමෝටම මේ විභාගයට සාර්ථක උත්තර ලියලා ඉතාම හොඳ සුවිසල් ජයග්‍රහණයක් ලබන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දුවල පුතාලාට හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ත්වන් සරණයි. ඉන්න